අපි කාගෙන්ද මේ ඉගෙන ගන්න යන්නේ කියලා දැනගන්න එක ළමයින්ගේ එහෙම නැත්නම් ඉගෙන ගන්න අයගේ අ, අයිතියක් කියලා හිතපු නිසා. හරි. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් ලෑස්ති කරගෙන තියෙනවා. අ, අපිට ඉස්සෙල්ලම අපි බ්ලවුස් එකක් කපලා මහන්න කලින් ටේලරින් ගැන දැනගන්න ඕන පුංචි දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික පැහැදිලි කරන්නම්. ඒකට මම ප්‍රසන්ටේෂන් එකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඔයාලට මම ඔයාලව මියුට් කරන්නේ නැහැ. හේතුව මං හිතන්නේ මෙතන පුංචි දරුවෝ නැහනේ. එතකොට හැමෝටම පුළුවන් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මාව නවත්තලා අහන්න. එකම දේ ප්‍රශ්නයක් අහන්න නැත්නම් අපි බලමු ගෙදර අනිත් වටපිටාවේ කතා කරන දේවල් ඒ සද්ද අපිට මීටින් එකට ඩිස්ටර්බ් නොවෙන්න අපි අපේ මයික් එක මියුට් කරගන්න වග බලා ගන්න ඕන හැමෝම. එතකොට අපිට අද අපි මේ පටන් ගත්ත වර්ක්ෂොප් එකේ අරමුණට යන්න පුළුවන්. ඉතින් බලමු දැන් මම ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. හරි. මම පොඩි ස්ලයිඩ්ස් දෙක තුනක් ලෑස්ති කරගත්තේ. අපිට ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේනේ අපි මොකද්ද කරන්න කියලා. කරන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේනේ. ඒ හන්දා. right. අපි අද මොකද්ද මේ කරන්න යන්නේ? පතරම් රහිත ඇඳුම් කැපීම හෙවත් අපි මේකට කියන ෆ්‍රී හෑන්ඩ් කටින් ඇන්ඩ් සොයින් කියලා. ඒ කියන්නේ අපි මේකට ගොඩක් කට්ටිය ටේලරින් කිව්වට ටේලරින් කියන්නේ ඇඳුම් මහනවා. මම ඉස්සෙල්ලාම ඒක අපි හැමෝගෙම පාවිච්චි කරන වැරදි වචනයක් නිසා මම ඒක හරි ගස්සන්න කැමතියි. ගොඩක් කට්ටිය බ්ලොක්ස් නැතුව රෙදි කපලා මහනවා නම් කියනවා ටේලරින් කියලා. ටේලරින් කියන්නේ බ්ලොක්ස් නැතුව රෙදි කපලා මැහුම නෙමේ. ඇඳුම් මහන හැම දෙයකටම අපි කියන්නේ ටේලරින් කියලා. දැන් හිතන්න ටේලර් කෙනෙක් ළඟට අපි ගියාම එයා බ්ලොක් එකක් පාවිච්චි කරනවද කෙලින්ම රෙද්දේ ෆැබ්‍රික් එකේ අඳිනවද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා වෘත්තෙන් ටේලර් කෙනෙක්. එතකොට ටේලරින් කියන්නේ ඇඳුම් මහනවා. ඒ ක්‍රියාවලිය කරන කෙනාට අපි කියනවා ටේලර් කියලා. ඒක කාන්තා හා පිරිමි කියලා විශේෂයක් නෑ. ඉතින් අපි මේ පතරම් රහිත ඇඳුම් කැපීම එහෙම නැත්නම් ෆ්‍රී හෑන්ඩ් කටින් කියන්නේ කිසිම කඩදාසියක බ්ලොක් එකක් නැතුව එහෙම නැත්නම් පැටර්න් එකක් නැතුව අපි ඩිරෙක්ට්ම ෆැබ්‍රික් එක උඩ ඇඳලා ඒක පැටර්න් එකක් විදිහට පාවිච්චි කරලා ඒක ඇඳලා කපලා මහලා ඇඳුමක් මහන ක්‍රමයට තමයි ෆ්‍රී හෑන්ඩ් කටින් ඇන්ඩ් සොයින් කියලා කියන්නේ. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මාව ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. අනිත් අයටත් එහෙමද? ඇහෙනවා මිස්. අනේ අනේ පුතා ඇහෙන්නේ නැති එක්කෙනා චුට්ටක් බලන්න ඔයාගේ සවුන්ඩ්ස් කොහොමද කියලා. හරි? හරි. අපි ඉස්සෙල්ලම බලමු ටේලරින් යනු කුමක්ද? ටේලරින් කියන්නේ මොකක්ද? ටේලරින් හෙවත් ඇඳුම් මැසීම යනු මිනිස් සිරුරට ගැලපෙන පරිදි නිශ්චිත මිනුම් අනුව විවිධ රෙදිපිලි කපා එකට අමුණා ඇඳුම් සකස් කිරීමේ කලාව සහ තාක්ෂණයයි. පැහැදිලි ඇති කියලා හිතනවා. මම තව ටිකක් මේක විග්‍රහ කරොත් මම කලින් කිව්ව දේ තමයි. බ්ලොක් එකක් තියනවද නැද්ද කියන එක නෙමෙයි ටේලරින් කියන්නේ. මිනිස් සිරුරට ගැලපෙන නිශ්චිත මිමි අණු. ඒ කියන්නේ අදාළ මිනිස් සිරුර මිමි අරගෙන ඇඳුම් මැනලා ඒකට අණුව ෆැබ්‍රික් එකක් අරගෙන ඒක කපලා එකට ගලපලා මහන කලාවට තමයි එහෙම නැත්නම් ඒ ටෙක්නික් එකට ඒ තාක්ෂණයට අපි කියනවා ටේලරින් කියලා. මම හිතන්නේ හැමෝම දැන් බ්ලොක්ස් නැතුව ඇඳුම් මහන එකට ටේලරින් කිව්වනම් ඒ ටර්ම් එක අපි හරි ගස්ස ගන්න ඕන. ටේලරින් කියන්නේ බ්ලොක්ස් නැතුව රෙදි කපන ක්‍රමය නෙමෙයි. ඊළඟට අපි බලමු මූලික ඇඳුම් මැසීමේ ක්‍රම. මූලික ඇඳුම් මැසීමේ ක්‍රම කිව්වහම අපිට ක්‍රම ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ ගොඩක් අය මේ වගේ දේවල් අහලා ඇති.
ප්‍රමිතිගත මිනුම් සහිත පතරම් යොදාගෙන ඇඳුම් මැසීම. ඒකට අපි කියනවා ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එකක්. ඔයාලා අපි මෙෂර්මන්ට් එකක් ඇඟෙන් අරගෙන මහන කොටයි වගුවක් අරගෙන මහන කොටයි ඇඳුමේ තියෙන වෙනස තමයි අපිට තනි තනි පුද්ගලයන්ට ඇඳුම් මහනකොට අපි යන කාලය. අපි ඒකට කියනවා කස්ටම් ඩ්‍රෙස් මේකින් කියලා. ඒ කියන්නේ අපි දැන් ඩ්‍රෙස් මේකර් කෙනෙක් ළඟට ගියාම එයා අපේ ඇඟ මැනලා අපේම අවශ්‍ය කරන මිමි ටික අරගෙන තමයි අපිට ඇඳුම් මහන්නේ. දැන් සාරි ජැකට් එහෙම රෙඩිමේඩ් ගන්නව අඩුයිනේ නේද? අඩුයි කියන්නේ නැත්තටම නැති තරම්නේ. සාරි ජැකට් එකක් හොඳම උදාහරණයක් තමයි කස්ටම් ඩ්‍රෙස් මේකින් වලට. ඒතර මේ ප්‍රමිතිගත මිනුම් කියන්නේ ඔයාලා දැන් අපි දන්නවනේ අපි ඇඳුම් ගන්න ගියාම තියෙනවනේ නේද? ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා ඇඳුම් වල ලේබල් තියෙනවනේ. එතකොට සමහර ලේබල් වල තියෙනවා UK size 10, 8, 12 එහෙම. එතකොට සමහර වෙලාවට අපි දැන් අපේ ඇඟේ ප්‍රමාණය දන්නවා. අපි ඇඳුමක් කඩෙන් ගන්න යනකොට අපි හොයනවා මම UK 14 නම් මම හොයන්නේ ඒකේ 14 size එක. ඒ කියන්නේ අපි දන්නවා අපි සාමාන්‍යයෙන් මේ 14 කියන මෙෂර්මන්ට් එකට අපි අයිති කියලා. එතෙන්දි වෙන්නේ ඇත්තටම මේ සම්මතයක් විදිහට ඇවරේජ් එකක් විදිහට මිනිස්සු රාශියකගේ එහෙම නැත්නම් කීප දෙනෙක්ගේ මිමි අරගෙන එතන පොදු මිම්මක් දාලා තමයි ඔය ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එක හදලා තියෙන්නේ. එතකොට ගොඩක් කලාවට මේ මෙෂර්මන්ට් charts වලට මහන ඇඳුම් අපි ෆිට ඔන් බලනකොට එහෙම නැත්නම් අපි මේවා ටෙස්ට් කරන්නේ අපි ඇඳුම් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරනවා නම් අපි මේවා ටෙස්ට් කරලා බලනවා ඩ්‍රෙස් ෆෝම් එකකට තමයි අපි අඳන්නේ. ඩ්‍රෙස් ෆෝම් එකක් කියන්නේ මේ වගේ ඩ්‍රෙස් ෆෝම් එකකට තමයි අපි අඳන්නේ. හැබැයි ඒ කියන්නේ මේ ඩ්‍රෙස් ෆෝම්ස් තියෙන්නේ එතකොට අර UK හරි එහෙම නැත්නම් ස්මෝල් මීඩියම් ලාර්ජ් XL කියන සයිසස් වලට හරියන විදිහට පපුව මින්ම ඉන මින්ම ඒ විදිහට. එතකොට අපි එන්නේ වගේ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් charts වලට බ්ලොක්ස් හදනකොට අපි ඒවට පාවිච්චි කරනවා පැටර්න් මේකින් කරන්න ඒ පැටර්න් එක මේක් කරන්න පාවිච්චි කරනවා මෙට්‍රික් සිස්ටම් එක. මෙට්‍රික් කියන්නේ ඒක ඇත්තටම ගණිතමය සංකල්පයක්. ඒ කියන්නේ සුළු කිරීම වැඩි ගණිතමය සංකල්පයක් එක්ක තමයි අපි මේ මෙට්‍රික් සිස්ටම් එකෙන් ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එකට පාවිච්චි කරලා පැටර්න්ස් හදන්නේ. එහෙම නැත්නම් පතරම් හදන්නේ. එතකොට දෙවෙනි ක්‍රමය තමයි අර මං කලින් කිව්වා වගේ හොඳම උදාහරණය අපි සාරි ජැකට් එකක් මහන්න ගියොත්. ටේලර් කෙනෙක් ළඟට ඩ්‍රෙස් මේකර් කෙනෙක් ළඟට ගියොත් එයා අපේ ඇඟ පුද්ගලිකව මනිනවනේ. මැනලා අපේ ඇඟටම හරියන බ්ලොක් එක හදලා මැහුවොත් අපි යාට ඒ ක්‍රමේ තමයි පතරම් යොදාගෙන මැහීම් කිරීම කියන්නේ. හැබැයි සමහර වෙලාවට අපේ ඇඟ මිමි අරගෙන කෙලින්ම රෙද්ද මත ලකුණු කරන ටේලර්ස්ලා ඩ්‍රෙස් මේකර්ස්ලා තින්නේ. එතකොට ඔන්න ඔය ක්‍රම තුන තමයි අපි ඇඳුම් මහන ක්‍රම තුන. මූලික ඇඳුම් මැසීමේ මූලික ක්‍රම. එතකොට බ්ලොක්ස් හදනවද, මේ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එකකට යනවද, බ්ලොක්ස් නැතුව කරනවද කියන එක තමයි අපි තෝරගන්න ඕනේ. එතෙන්දී අපිට මේ තුනේ වාසි අවාසි දෙකම තියෙනවා. මට ගුරුවරියක් විදිහට මට කියන්න බෑ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එකේ පැටර්න්ස් තමයි හොඳ. කස්ටම් ඩ්‍රෙස් මේකින් වලට බ්ලොක්ස් හදන එක හරි නෑ. එහෙම නැත්නම් ටේලරින් හරි නෑ. ගුරුවරියක් විදිහට මට මේවැදී හොඳ නරක කියන්න බෑ. හේතුව මේ තුනේම වාසි සහ අවාසි දෙකම තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට අපි කරන්න යන්නේ බිස්නස් එකක් නම් අපි මොකද්ද කරන්න ඕන? අපිට එක එක්කෙනාගේ ඇඟ මහලා බිස්නස් කරන්න බෑනේ. එහෙනම් අපි සම්මත මිමි වගුවකට මහන්න ඉගෙන ගන්න ඕන. එතකොට අපි කරන්නේ බ්‍රයිඩල් සාරි ජැකට් වගේ දේවල් නම් එක්ක ටිකක් ලස්සන ස්ටයිල්ස් ඒ කියන්නේ අපිට ඕනේ නම් ටිකක් ඇඩ්වාන්ස් පැටර්න්ස් කරන්න ඕන නම් අපිට ඩ්‍රෙස් මේකින් කරන්න පුළුවන් බ්ලොක්ස් එක්ක. එහෙම නැත්නම් අපිට ඕන අපිට එදිනෙදා අඳින සාමාන්‍යයෙන් අපේ ගෙදරට එහෙම නැත්නම් අපිට විතරක් ඇඳ ගන්න. අපිට පිටායට මහන්නත් පුළුවන් ටේලරින් වලින් අපිට විතරක් නෙමෙයි. ඉක්මනින් මහලා එතකොට කඩදාසි වල මුකුත් ලකුණු කරන්නේ නැහැ. ඒ වෙලාවට අපි කෙලින්ම රෙද්දේ එහෙම නැත්නම් ෆැබ්‍රික් එකේ තමයි අඳින්නේ. ඇඳලා එතකොට ඉක්මන ගත්තොත් අපිට මේ without block method එක හරිම ඉක්මන. බ්ලොක් එක හදන එකේදී අපි බ්ලොක් එක හදලා ඊට පස්සේ තමයි ඒක ෆැබ්‍රික් එකට තියන්නේ. එතෙන්දි තියෙන වාසිය තමයි මේ බ්ලොක් එක අපිට ආය දවසක තියෙනවා. ටේලරින් එකේදී බ්ලොක්ස් නැති එකේදී අපිට වෙලාව යන්නේ නැහැ ඒ වෙලෙට. හැබැයි අපිට ආයේ ඒ වගේ ඇඳුමක් මහන්න උනොත් අපි ආයේ ෆැබ්‍රික් එක උඩ අඳින්න ඕන. තේරෙනව නේද? මේ ක්‍රමවල වාසි අවාසි දෙකම තියෙනවා. අපි ගත්තොත්
අද මම වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ ඒ කියන්නේ මේ ටේලරින් ක්‍රමේදී පතරමක් පාවිච්චි කරලා ඇඳුමක් මහන්න පුළුවන් වුණාට පතරමක් රහිතවත් ඇඳුම් මහන්න පුළුවන් කියලා මම කිව්වනේ. ඒතර මෙතනදි මම වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අද වර්ක්ෂොප් එකේ පතරම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය. ඒ කියන්නේ මෙෂර්මන්ට්ස් ගන්නවා. හැබැයි අපි බ්ලොක් එකක් එහෙම නැත්නම් කඩදාසිය මත රූප සටහනක් අඳින්නේ නැහැ. අ, අ, දැන් බලමු අපි කොහොමද ඇඳුමක් නිර්මාණය වෙන්නේ කියලා. දැන් අපි අද බේසික් බ්ලවුස් එකක් එහෙම නැත්නම් ස්කර්ට් එකකට අඳින බ්ලවුස් එකක් නිර්මාණය කරනවා. මම හිතන්නේ මං හවස වොයිස් මෙසේජ් එකක් දැම්මා. පෑනක් පැන්සලක් පොතක් ළඟ තියාගන්න කියලා සටහනක් එහෙම ලියාගන්න වෙනවා. ඊට පස්සේ මම ඒක මහන කොටස ඔයාලට වීඩියෝ එකකින් ලබන්න සලස්වනවා. අපි කොහොමද ෆැබ්‍රික් එකේ අඳින්නේ කියන එක අද ඉගෙනගෙන රෙදි කපා ගන්නවා. පියවරෙන් පියවර ඒක මහන විදිහ මම ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඊළඟට අපි බලමු මේක මහන්නේ කොහොමද නිකන් අපි ප්‍රැක්ටිකලි කරන දේ පොඩ්ඩක් මේ process එක බලමු. ඒ කියන්නේ මේක කරන ක්‍රමය ඉස්සෙල්ලාම අපි කරන්නේ measurements ගන්නවා. measurements ගත්තට පස්සේ මේ measurements අදාළ සුළු කිරීම වලින් අපේ මෝස්තරයට අණුව බුරුල මැහුම් වාසි එකතු කරගෙන ඒ ෆැබ්‍රික් එක උඩ ඒක නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ ඇඳගත්තු රේඛාවල් දිගේ කතුරක් අරගෙන ෆැබ්‍රික් එක කපා ගන්නවා. ඊට පස්සේ මේ කපාගත්ත එකේ දැන් ඩාට් එකක් තියෙනවා නම් ඒ ඩාට් එක අපිට මතු පිට පැත්තට විතරයි නම් ඇඳලා තිබ්බේ අපි අනිත් පැත්තට අඳින්න කාබන් කොලයක් පාවිච්චි කරලා කාබන් කොලයක් පාවිච්චි කරලා අපි තප්පරයක් දෙන්න මේ ස්ක්‍රීන් එකේ අඳිනවා. කාබන් කොලයක් පාවිච්චි කරලා එහෙම නැත්නම් අපි අයන් ඉරේසබල් වගේ පෙන් එකක් පාවිච්චි කරලා අපි ඒක මොනවාද ට්‍රේස් කරගන්නවා අනිත් පැත්තට. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම කරන්නේ ඩාට්ස් තියෙනවා නම් ඇඳුමක ඩාට් මහ ගන්නවා. ඊට පස්සේ කොටසින් කොටස එකතු කරනවා. දැන් සාමාන්‍යයෙන් උඩුකය ඇඳුමක් ඒ කියන්නේ බ්ලවුස් එකක් වගේ වුණා නම් අපි කරන්නේ ඉස්සෙල්ලම ඩාට්ස් තියෙනවා නම් ඩාට්ස් මහනවා. ඊට පස්සේ උර හිස් මුට්ටු කරගන්නවා. ඊළඟට ස්ලීව් එකක් තියෙනවා නම් ස්ලීව් එක අල්ලනවා. අත් නැති ඇඳුමක් නම් කිහිලිකට ෆිනිෂ් කරගන්නවා. ෆේසින් එකක් පාවිච්චි කරලා. එතකොට අපි මේ වගේ ක්‍රම භාවිතා කරලා ඇඳුම නිමා කරගන්නවා කොටසින් කොටස එකතු කරගෙන. මේක තමයි අපි අවසානයේ නිමි ඇඳුමක් විදිහට පාවිච්චි කරන්නේ. අන්තිමටම තමයි අපි ඒකට බටන්ස් දානවා නම් එහෙම නැත්නම් අපි ඒකට දැන් අපිට පුළුවන් ඇඳුමක් කරලා ඊට පස්සේ ඒක එම්බ්ලිෂ් කරගන්න. එම්බ්ලිෂ් කරගන්න කියන්නේ ඒක ඩෙකරේට් කරගන්න පුළුවන්. අපි ඒක අඳින අවස්ථාව අනුව උත්සව අවස්ථාවකට යනවා නම් අපිට ඒකට බීඩ් සීක්වෙන්ස් දාලා ඒ වගේ අපි අවසානයේට තමයි ඇඳුමක නිමාව එම්බ්ලිෂ් කරගෙන නීට් එකට අයන් කරගෙන තමයි අපි මහලා ඉවර කරන්නේ. මතක තියාගන්න ඕන අපි ඇඳුම් මහනකොට සමහරු හිතනවා මහලා ඉවර වෙලා තමයි අන්තිමටම අයන් කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. නීට් එකට ඇඳුමක් මහනකොට අපිට ඇඳුම මහන අතරමැද කීප අවස්ථාවක අයන් කරගෙන ලස්සනට කරවල් එහෙම නැත්නම් ඩාට් එහෙම මැහුවට පස්සේ අපිට ලස්සනට අයන් කරගන්න පුළුවන්. එතකොට ඇඳුමේ නිමාව හොඳයි. එතකොට අපි මේ ඇඳුම මහන්නේ තව කෙනෙක්ට නම් අපි යාට ඩ්‍රෙස් මේකර් කෙනෙක් විදිහට ඇඳුමක් මහනවා නම් ෆිනිෂින් ගාමන්ට් එකක් එක්ක අපිට ඒ ඇඳුමට දෙන්න පුළුවන් මිල සෑහෙන වටිනවා. ඒ කියන්නේ නීට් එකට මහලා තියෙන ඇඳුමකට ගෙවන්න කවුරුත් පැකිලෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ අපි බලමු දැන් අපි අද පටන් ගන්න කෝස් එක මේ කෝස් එකක් විදිහට මේකේ මම පාඨමාලාවට ඇඳුම් 6ක් ඇතුල් කරා. හේතුව සාමාන්‍ය එදිනෙදා දැන් අපි සමහර වෙලාවට මේ කෝස් එකක් කරන්නේ ගොඩක් වෙන අයට මහනවට වඩා ඉස්සෙල්ලා අපි අපිට ඇඳලා මහ ගන්න ආසයි. ඉතින් අපිට එදිනෙදා ජීවිතේදී අවශ්‍යම වෙයි කියලා හිතන ඇඳුම් 6ක් තමයි මම මේ කෝස් එකට ඇතුළත් කරේ. ඒකේ මේ ස්කර්ට් බ්ලවුස් එක පළවෙනිම බ්ලවුස් එක තමයි අපි අද මහන්නේ. එතකොට දෙවෙනි පාඩම විදියට ටයිට් ස්කර්ට් එකක් ඒ බ්ලවුස් එකටම මැච් කරලා අඳින්න පුළුවන්. ඊට පස්සේ අපි A-line ගවුමක් ස්ලීව්ලස් ෂෝල් කොලර් බ්ලවුස් එකක්. ඒ කියන්නේ අත් නැති ඇඳුමකදී නිමා කරන විදිය ඉගෙන ගන්න ඕන සහ කොලර් එකක් දාන්න ඕන විදිය ඉගෙන ගන්න ඕන නිසා අපි ෂෝල් කොලර් කියලා
කොලර් මෝස්තරයක් දාපු බ්ලවුස් එකක් කරනවා. ඊට පස්සේ අපි පෑන්ට් එකක් ලේඩීස් පෑන්ට් එකක් කරනවා. ඒ ලේඩීස් පෑන්ට් එක අපිට බ්ලවුස් එකකට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කුර්තා টොප් එකක් උගන්වනවා. කුර්තා টොප් ඇන්ඩ් බොටම් විදියට අඳින්නත් පුළුවන්. එදිනෙදා අපිට අඳින්න පුළුවන් ඇඳුම් හයක් තමයි මේ පාඨමාලාවට මම දාලා තියෙන්නේ. ලොකු කාලයක් අරගෙන නැහැ. හේතුව අපිට මේ වගේ ඇඳුම් ටිකක් මහන්න ඉගෙන ගන්න ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අද අපේ ෆ්‍රී දවස, එහෙම නැත්නම් අද පළවෙනි දවස නොමිලේ උගන්වන දවස. එතකොට අපි මේක පාඨමාලාවක් විදිහට ආරම්භ කරන්නේ ලබන මාසේ 10 වෙනිදා රාත්‍රී 4ට තමයි. එතකොට වැඩට යන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි අපි මේක දාලා තියෙන්නේ මේ වෙලාව. කාලය මාස 1මාරයි සතියට දවසයි. කාලය මාස 1මාරයි. මේ ඇඳුම් 7ම උගන්වන්න අය කිරීම රුපියල් 7000යි. ඔයාලට මේ වර්ක්ෂොප් එකෙන් පස්සේ කියන්නේ දැන් මම අද උගන්වන බ්ලවුස් එකෙන් පස්සේ ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතුනොත් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. එහෙම නැත්නම් මේ තියෙන්නේ Gmail එක. ඔයාලා දැනටමත් ඉන්නවා ගෲප් එකක. ඒ ගෲප් එකෙන් දැනුවත් කරන්නත් පුළුවන්. ඒ ගෲප් එක හරහා තමයි සියලුම දැනුම් දීම් සහ ඔයාලා මේ අද කරන පාඩමේ රෙකෝඩින් එක, ඊට අමතරව මේ අද කරන බ්ලවුස් එක මහන විදිහ රෙකෝඩින් එක ඒ ඔක්කොම ලබා දෙන්නේ. ඒ ඔක්කොම දෙන්නේ නොමිලේ. මේ පාඨමාලාවට සම්බන්ධ වුණත් නැතත් ඔයාලට මේ පළවෙනි දවසේ පාඩම නොමිලේ ලබා දෙන්නේ. එතනින් එහාට ඕගොල්ලෝ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති නම් විතරක් තමයි මෙතනින් එහාට මේක යන්නේ. ඉතින් මම අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මම ප්‍රසන්ටේෂන් එක ඉවර කරනවා මෙන්න මේ විදිහට. මම හිතනවා මේ මීටින් එකට සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝම ඇඳුමක් එහෙම නැත්නම් නිර්මාණයක් කරන්න කැමති අය කියලා. ඉතින් මම මගේ විදිහට මම හිතනවා ඔයාලා ඔයාලගේ අත්වලින් නිර්මාණය කරන හැම දෙයක්ම සතුටක් ලැබෙන දෙයක් නේද? ඒක ඇත්තටම අපි ඇත්තටම ඩ්‍රෙස් මේකර් කෙනෙක් විදිහට, පැටර්න් මේකර් කෙනෙක් විදිහට අපි පැටර්න් එකක් හදලා ඇඳුමක් මහලා අපි අභ්‍යන්තර තෘප්තියක් ලබනවා. හැබැයි මේ තෘප්තිය අපිට ව්‍යාපාරයක් විදිහට එහෙම නැත්නම් ආදායමක් ලබන්න විදිහට අපිට අපේ හැඟවිලා තියෙන හැකියාවන් ලෝකෙට එළිය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ පැටර්න් මේකින්, ඩ්‍රෙස් මේකින්, ටේලරින් කියන වෘත්තිය. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා. ඔයාලගේ මේ පාඨමාලාවට සම්බන්ධ වුණා හෝ නොවුණා ඔයාලා මේ වෘත්තියක් විදිහට මේක කරන අය ඉන්නවා නම්, එහෙම නැත්නම් විනෝදාංශයක් විදිහට කරන අය ඉන්නවා නම් ඔයාලට මේ ඉස්සරහට යන ජීවිතේට ගොඩාක් සුබ පතනවා මම. ඉතින් මම මෙතනින් එහාට මේ ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරලා අපි කොහොමද නිර්මාණය කරන්න කියලා යමු. මේ වෙලාවේ මම වෙලාවක් කරගන්නවා මේ මීටින් එකට සම්බන්ධ වෙච්ච හැමෝටම තෑන්ක් කරන්න. right. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් බලන්න ඔයාලගේ මේ ලොග් වෙලා තියෙන කට්ටිය ලොග් වෙලා තියෙන තැන ලොගින් එකක් තියෙනවා ලියන්ස් ඇකඩමි කියලා. පේනවද? අන්නේ ලියන්ස් ඇකඩමි කියන එක ළඟට ගිහිල්ලා පින් කරන්න. එතකොට ඔයාලට මගේ ස්ක්‍රීන් එක වෙනුවට පේනවා අපි රූපසටහන අඳින්න හදලා තියෙන මම හිතනවා මේ මෙතනට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මැහුම් ගැන මුකුත්ම දන්නේ නැති අය. සමහරු ඉන්නව ඇති දැනටමත් තමන්ගේ ඇඳුම් මහන අය එහෙම. හැබැයි මම හිතන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා ඉස්සෙල්ලම මේ ක්‍රමය පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරන බඩු ගැන අඳුර ගන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු වීඩියෝ එක ෂෙයා වෙන්නේ නැහැ කියනවා. මම තාම වීඩියෝ එකක් පටන් ගත්තේ නැහැ. හරි. ඉස්සෙල්ලම අපිට ඕන කරන උපකරණය තමයි ටේප් එක. හැමෝටම පේනවා නේද මම මේ පෙන්නන ටේප් එක? එතකොට අපි මේ බ්ලොක් රහිත එහෙම නැත්නම් පතරම් රහිත ඇඳුම් ක්‍රමයේදී පාවිච්චි කරන්නේ අඟල්. එතකොට හොඳට අඟල් පැහැදිලිව පේන මෙන්න මේ වගේ ටේප් එකක් ගන්න ඕනේ. මේ ටේප් එක ගැන මම පොඩ්ඩක් කියන්නේ. මේ ටේප් එක පටන් ගන්න තැන ඔයාලට පේනවද? මේ ටේප් එක පටන් ගන්න තැන
හරියටම තියෙන්න ඕන මෙන්න මේ වගේ. සමහර ටේප් වල මේ තහඩුව තියෙන තැනින් කොටසක් කැපිලා අයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ පටන් ගන්න තැන හරියටම අඟලක් තියෙන්න ඕන. ඒත් එක්කම අපිට තියෙන්න ඕන ටිකක් දිග අඩි රූලක්. පේන්නේ නැහැ කියලා කියනවා. පේන්නේ නැද්ද මම මේ පෙන්නන දේවල්? පේනවා මිස්. පේනවා. මට දැන් ඔය මෙසේජ් කරන්නේ තනු පොඩ්ඩක් බලන්න ඔයා අර ලියන්ස් ඇකඩමි කියලා ලෝගෝ එක තියෙන එක නෙමේ අනිත් යූසර් කෙනෙක් ඉන්නවා ලියන්ස් ඇකඩමි කියලා. මං කැමරා දෙකකින් ඉන්නවා. හරි. එතකොට අපිට ඊළඟට ඕනේ මේ වගේ හොඳ අඩි රූලක්. මේක ට්‍රාන්ස්පේරන්ට් එකක් වුණොත් ගොඩක් හොඳයි ලී අඩි කෝදු වලට වැඩිය. ඊළඟට අපිට ඕනේ භාවිතා කරනවා අපි ඩ්‍රස් මේකින් වලදී මෙන්න මේ වගේ ටූල් එකක්. මේකට කියන්නේ ට්‍රේසින් වීල් එකක්. ට්‍රේසින් වීල් එකක්. මේ ට්‍රේසින් වීල් එක භාවිතා කරන්නේ අපි ඩාට් එකක් එහෙම ට්‍රේස් කරගන්නකොට කාබන් කොලයක් තියලා ඩාට් එක අනිත් පැත්තට ට්‍රේස් කරන්න. අපිට අවශ්‍ය වෙනවා තේල චෝක් කෑල්ලක්. හරි. තේල චෝක් එකත් එක්කම දැන් අපි ගොඩක් වෙලාවට ෆැබ්‍රික් වල අඳින්න පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේකට කියනවා අයන් ඉරේසබල් පෙන් කියලා. මේවා අපිට ගන්න තියෙනවා ඔය මැහුම් උපකරණ තියෙන තැන්වල. හරි. මං අන්තිමට කිව්වේ මේ පෑන ගැන. මේක සාමාන්‍ය කාබන් පෑනක් නෙමේ. සාමාන්‍ය කාබන් පෑනකින් අපි ෆැබ්‍රික් එකක ඇඳහම ඒක මැකෙන්නේ නැහැ. අපිට එනවා දැන් රෙදිවලම අඳින්න මෙන්න මේ වගේ පෑනක්. මේක නිල් පාට, රතු පාට, කළු පාට, සුදු පාට පාට හතරකින් තියෙනවා. මේකෙන් අපි කරන්නේ මේක ලකුණු කරාම මේකෙන් ඇඳහම අයන් කරාට පස්සේ මැකිලා යනවා. මේකට කියන්නේ heat erasable pen කියලා. අපි සාමාන්‍යයෙන් රෙදිවල එහෙම නැත්නම් ෆැබ්‍රික් වල අඳින්න මේ පෑන පාවිච්චි කරනවා චෝක් එකට වැඩිය හොඳයි. හේතුව චෝක් එක කුඩු වෙනවා, කැඩෙනවා ඒ හන්දා. ඉතින් මූලිකවම අනිවාර්යයෙන්ම හොඳට රෙදි කැපෙන කතුරක් ඕන වෙනවා අපිට. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ කතුරට කියනවා ට්‍රිමර් එක. ට්‍රිමර් එක කියලා කියන්නේ පොඩි නූල් කපන කතුරක්. පොඩි නූල් කපන කතුරක්. ඊට අමතරව අපිට මැහුම් වලදී ඇල්පෙනිති ඕන වෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ දිග පින් එකක් පර්ල් එක තියෙන ඒ පින් එක ගන්න එකේ වාසිය අපිට හොඳට අතට අහු වෙනවා ඒ පින් එක. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4ක් විතර දිග පර්ල් පින්ස් කියලා කියනවා. මේවා හැම දෙයක්ම මැහුම් බඩු තියෙන කඩවල් වල ගන්න තියෙනවා කොයි පළාතේ හිටියත්. ඊට අමතරව මම විශේෂ දෙයක් පෙන්වන්නම්. මෙන්න මේ අඩි රූලට අපි කියනවා ෆ්‍රෙන්ච් කර්ව් එක කියලා. අපිට ටේලරින් විදිහට රෙද්දේ අඳිනකොට ෆැබ්‍රික් එකේ අඳිනකොට මෙන්න මේ අඩි රූලක් තිබුණොත් ගොඩාක් හොඳයි. මේක නැති වුණා කියලා අපිට ඇඳුම් අහන්න බැරි කමක් නැහැ. හැබැයි මේ වෙදි ලස්සනට කිහිලි කටවල් වල හැඩ එහෙම එනවා. මම දැන් අද රූප සටහන අඳිනකොට පෙන්වන්නම් ඔයාලට කොහොමද ඒව පාවිච්චි කරන්න කියලා. මේවට කියන්නේ මේක නම් මිනි පැටර්න් මාස්ටර් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට තියෙනවා මෙන්න මේ වගේ මේවට කියනවා ෆ්‍රෙන්ච් කර්ව්ස්. එන්න මේවා දැන් ගන්න තියෙනවා ගොඩාක් ඔය මැහුම් බඩු තියෙන තැන්වල නැත්නම් ඔන්ලයින් උනත් ගෙන්න ගන්න පුළුවන්. ඔන්න ඔය බඩු ටික තමයි අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු අද කරන්න යන බ්ලවුස් එක සඳහා අවශ්‍ය කරන මිමි මොනවද කියලා. හැමෝම කොලයක් පෑනක් අතට අරගෙන මිමි ටික එක යට එක ලියා ගන්න. ඊට පස්සේ මම කොහොමද මේ මිමි ගන්න කියන එක කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මිමි ටික එක යට එක ලියා ගමු. මේ බ්ලවුස් එක සඳහා අවශ්‍ය කරන මෙෂර්මන්ට්ස් ටික. හරිද? මම මේ මෙෂර්මන්ට්ස් ගන්න කියන ගමන්ම ඒක ගන්න විදිහ මේ ඩ්‍රෙස් ෆෝම් එකෙන් පෙන්නන්නම්.
අපි මහන්නේ අද මෙන්න මේ වගේ බ්ලවුස් එකක් තමයි අපි මහන්නේ. සායකට අඳින්න පුළුවන්, පෑන්ට් එකකට අඳින්න පුළුවන්. මෙන්න මේ වගේ බ්ලවුස් එකක්. එතකොට මේ වගේ බ්ලවුස් එකකට අපි කොහොමද ෆැබ්‍රික් ගන්නෙ සහ රෙදි කපන්නේ කියන එක තමයි කියලා දෙන්නේ. මහන විදිහ මම වීඩියෝ එකකින් ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඔයාලට පේනවා අපි එතකොට පින් කරලා තියෙනවා. මොකද්ද බලන්න මෙසේජ් එකක් ආවේ. පේන්නේ නැද්ද? ඔයාලට ඩ්‍රෙස් ෆෝම් එක වයිට් බෝඩ් එක පේනව නේද? ඇයි ඒ? හිටියේ මෙන්න මේ බ්ලවුස් එකකට කොහොමද බ්ලොක් රෙදි කපන්නේ පතරමක් නැතුව බ්ලොක්ස් නැතුව කොහොමද අපි රෙදි කපන්නේ කියන එක තමයි අද ඉගෙන ගන්න යන්නේ. එකයට එක මෙෂර්මන්ට්ස් ටික ලියා ගමු. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා බ්ලවුස් එකේ උස. මම ලියන්නම්. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා බ්ලවුස් උස. දෙවැනියට අපිට අවශ්‍ය වෙනවා උරහිස. මම මේ මිමි එකින් එක ගන්න හැටි කියලා දෙනවා. උරහිස. තුන්වෙනියට අපිට අවශ්‍ය වෙනවා කරපළල. හතරවෙනියට අවශ්‍ය වෙනවා කර ගැඹුර. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා උරහිස සිට ඉන දක්වා උරහිස සිට ඉන දක්වා උස. හයවෙනි එක අපිට අවශ්‍ය වෙනවා අංශ මෝට්ටුව. අංශ මෝට්ටුව. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පපුව මිම්ම. පපුව වට මිම්ම කියලා ලියා ගන්න. පපුව වට මිම්ම. අටවෙනියට අපිට අවශ්‍ය වෙනවා ඉන මිම්ම. ඊට පස්සේ උකුල වට මිම්ම. උකුල වට මිම්ම. අපි මේ මිමි වැඩිපුර ගන්න තරමට අපිට ඇඳුමේ නිමාව වැඩි වෙනවා. අපිට මිමි දෙක තුනක් අඩු කරන්න පුළුවන් වුණත් අපි මේ මිමි සියලුම දේ ඇඟෙන් මැනලා ගන්න අපිට අපේ ඇඟේ ගානටම හදා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඊළඟට අපිට හැඩමැස්මක් දානවා නම් ඇඳුමකට අනිවාර්යයෙන්ම හැඩමැස්මේ උස සහ හැඩමැස්ම අතර පළල ඕන වෙනවා. අපි මේ බ්ලවුස් එකට ඩාට් එකක් දාන හන්දා හැඩමැස්ම උස ඕන. හැඩමැස්ම අතර පළලක් ඕන. මම මේ හැම දෙයක්ම ගන්න හැටි කියලා දෙනවා. ඊළඟට මේ ඕනේ අපිට ඉදිරිපස සහ පිටුපස හදාගන්න මේ ටික විතරයි. අපිට ඊළඟට ඕන වෙනවා අත. අත කරන්න අපිට ඕන වෙනවා මම මෙතනින් ලියන්නම් අත සඳහා අවශ්‍ය නිමි. මේ ඕන ඉදිරිපසට සහ පිටුපසට.
හරිද? අතට අපිට අවශ්‍ය වෙනවා අපි ඉදිරිපස සහ පිටුපස ඇඳට පස්සේ මේකේ කිහිලි කටමින්ම අපිට එනවා ඉදිරිපස සහ පිටුපස කිහිලි කට. ඒක ගන්න හැටි මම කියලා දෙන්නම්. ඊට පස්සේ අත දාන නිසා අතේ දිග සහ අත් ගොබය ඔන්න ඔය මෙෂර්මන්ට්ස් ටික අපිට අවශ්‍ය වෙනවා මේ බ්ලවුස් එක කරන්න. හැමෝම මේ පිළිවෙලට ලියා ගන්න. මම ආයේ එක යට එක කියන්නම් හරිද කියලා බලන්න. බ්ලවුස් එකට ඕන වෙනවා බ්ලවුස් එකේ උස, උරහිස, කර පළල, කර ගැඹුර. මේ මිලි දෙක ඉස්සරහට මෙහෙම සඟල වරහනක් දාලා ලියා ගන්න. සම්පූර්ණ කර මිම්ම කියලා. සම්පූර්ණ කර මිම්ම කියලා. හේතුව මේ මිමි දෙකක් විදිහට තිබුණාට මේකට අපි මනින්නේ අපේ ඇඟේ සම්පූර්ණ කරවට මිම්. ඊට පස්සේ උරහිස සිට ඉන දක්වා උස, අංශ මෝට්ටුව, පපුව වට මිම්ම, ඉන මිම්ම, උකුල වට මිම්ම. ඉන වට මිම්ම කියලා ලියා ගන්න. සම්පූර්ණ මිම්ම ඕනේ. ඉන වට මිම්ම. හැඩමැස්මේ උස කියන්නේ හැඩමැස්ම කියන්නේ අපි ඩාට් එකට. එතකොට ඩාට් එකේ උස ඉනේ ඉඳලා පපුව ළඟට තියෙන උස සහ ඩාට් අතර පළල. ඔය ඕනේ අපිට ඉදිරිපසට සහ පිටුපසට විතරයි. ස්ලීව් එක කරන්න. අත කරනවා නම් අපිට ස්ලීව්ලස් නම් ඇඳුම මෙතනින් එහාට මෙෂර්මන්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි අද මහන්න ඉගෙන ගන්න බ්ලවුස් එකට අතක් දානවා ෂෝට් ස්ලීව් එකක්. එහෙනම් අපිට ඉදිරිපස සහ පිටුපස කපා ගත්තට පස්සේ මේ දෙකේ කිහිලි කටවල් දෙක ඕන වෙනවා. ඒකයි ඉදිරිපස සහ පිටුපස කිහිලි කට කියලා ලිව්වේ. ඊළඟට අත දිග අපිට අවශ්‍ය කරන අතේ දිග සහ අත් ගොබය ඕන වෙනවා. මේ ටික ලියාගත්තද? මෙෂර්මන්ට්ස් ටික ලියා ගන්න. ඊට පස්සේ මම මේ මෙෂර්මන්ට්ස් ටික ගන්න විදිහ පෙන්නන්නම්. right. මෙෂර්මන්ට්ස් ලියාගෙන මාත් එක්ක මෙෂර්මන්ට්ස් ගන්න එක බලාගෙන ඉන්න අය මම හිතනවා මේ ඩ්‍රෙස් ෆෝම් එක පේනවා කියලා. right. හිතන්න මේ අපේ මනුෂ්‍ය ශරීරයක් කියලා. මං කියවනේ අපි දැන් ඇඳුම් මහනකොට මිමි ගන්නේ ඉන්ඩිවිජුවල් බොඩි මෙෂර්මන්ට්ස් කියලා. එතකොට හිතන්න මේ අපේ මනුෂ්‍ය ශරීරය කියලා. ඊළඟ අපිට ගන්න තියෙන පළවෙනි මිම්ම තමයි බ්ලවුස් උස. ඒක ගන්න අපි මේ ටේප් එක පටන් ගන්න තැන මම ඔයාලට පැහැදිලිව පේන්න මේ ඩ්‍රෙස් ෆෝම් එක ටේප් කරා. කරවල් කොහොමද, කිහිලි කට කොහොමද ඒවා පේන්නේ. හරිද? එතකොට ඔයාලා දන්නවා අපේ මේ උරහිස පටන් ගන්න තැන මේ කන කෙලින් බෙල්ලට වැටෙන තැන තමයි උරහිස පටන් ගන්න තැන. එතන තමයි අපි ටේප් එකේ බිඳුව තියන්නේ. මම වැඩි පැහැදිලිව පේන්න මෙතන ටේප් එකක් ඇලෙව්වා. එතකොට මේ උරහිස පටන් ගන්න තැන ඉඳලා පපුව හරහා බ්ලවුස් එක අවශ්‍ය උස. දැන් අපිට මේ අඳින බ්ලවුස් එක අවශ්‍ය කරන උස තමයි ගන්නෙ. මම මෙතනදි සාමාන්‍යයෙන් මෙෂර්මන්ට් එකක් ගත්තා 22ක් කියලා. ඔයාලා දැනට මම දෙන උදාහරණයට අඳින්න. හරිද? බ්ලවුස් එකේ උස ගන්න උරහිස පටන් ගන්න තැන ඉඳලා අපිට අවශ්‍ය උසට මම ගත්තා 22ක්. ඔයාලත් මාත් එක්ක අඳින්න නිසා මේ 22 ලකුණු කරන්න
ෆැබ්‍රික් එක කඳින්න නැතුව කඩදාසියක හරි එහෙම නැත්නම් කටු සටහනක් විදියට ඇඳ ගන්න. එතකොට මම රෙකෝඩින් එකත් එක්ක මහන වීඩියෝ එක එව්වහම ඔයාලට ඔයාලගේ මෙෂර්මන්ට්ස් අරගෙන මේ බ්ලවුස් එක මහ ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා උරහිස ගන්න අපි සාමාන්‍යයෙන් ඇඟේ පිටිපස්සේ. අපි මේ විදිහට ඇඟ පිටිපස්සෙන් ඇඟ පිටිපස්සෙන් අපේ අත්කට කිහිලි මේ පැත්තේ අත්කටේ ඉඳලා එහෙම නැත්නම් කිහිලි කටේ ඉඳලා මේ පැත්තේ කිහිලි කටට මෙන්න මේ විදිහට උරහිස මින්ම ගන්න ඕනේ. පේනවා ඇති කියලා හිතනවා. පේනවද? මේ පැත්තේ කිහිලි කටේ ඉඳලා අනිත් පැත්තේ කිහිලි කටට මෙහෙම නෙමෙයි. මෙහෙම ගන්නෙ නැහැ. එහෙම ගත්තොත් වැරදි. මෙන්න මේ උඩින් ගන්න ඕනේ මේ විදිහට. මේක තමයි උරහිස මින්ම. ඊළඟට අපිට තියෙනවා කර පළල සහ කර ගැඹුර. මං කිව්වා ලියනකොට ඒකට ලියා ගන්න කියලා සම්පූර්ණ කර මින්ම කියලා. ඒ කියන්නේ ඔතන කර පළල කර ගැඹුර කියන එක ආවට අපිට මේ සම්පූර්ණ බෙල්ලවට මින්ම තමයි ඔතනට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට ටේප් එක බෙල්ල වටෙන් දාලා මෙන්න මේ බෙල්ලේ අපි හැමෝගෙම මේ බෙල්ලේ මෙතන වලක් තියෙන අන්න එතන තමයි අපි මේ ටේප් එක එකතු කරලා ගන්න. ඔයාලා ෂෝල්ඩර් එක ලියා ගන්න මිම්ම දෙවෙනි මිම්මට උත්තරේ 15යි. මම මේ ඩ්‍රෙස් ෆෝම් එකේ මෙෂර්මන්ට්ස් කියන්නේ. ඊට පස්සේ කර වට මිම්ම, ඒ කියන්නේ ෆුල් නෙක් එක කියන එක, ඒ කියන්නේ ඒක 14මාරයි. ඔයගලන්ට පේනවා ඇති 14මාරයි. එතකොට කර ගැඹුරට දාන්නෙත් 14මාරයි. එතන සුළු කිරීමක් තියෙනවා. මම ඒ සුළු කිරීම කරන විදිය කියලා දෙන්නම්. ඊළඟට අපිට තියෙනවා shoulder to waist. එහෙම නැත්නම් උරහිස සිට ඉන දක්වා මින්ම. දැන් අපේ පළවෙනි එක ගත්තේ උරහිසේ සිට බ්ලවුස් උස. දැන් අපිට ආයෙත් උරහිසේ සිට මේ ඉනට තියෙන පටියක් බැඳලා තියෙන තැනට තියෙන උස. එතකොට මේක අපේ මනුෂ්‍ය ශරීරයෙන් ගන්නවා නම් අපේ ඇඟේ පොඩිම තැන තමයි මේ. ඇඟ හැඩ වෙන තැන. හරි? එතකොට උරහිසේ ඉඳලා එතනට තියෙන උස තමයි උරහිස සිට ඉන දක්වා උස කියලා කියන්නේ. ඊට පස්සේ උතන අංශ මූට්ටුව කියලා මිම්මක් තිබුණට අපි ඒක ඇඟ මැනලා ගන්නෙ නැහැ. ඒ මිම්ම තියන්න මම ඒක ලබා ගන්න හැටි කියලා දෙන්න. ඊළඟ මිම්ම තමයි පපුව වට මිම්ම. මම ආයෙත් කියන්නම් අංශ මූට්ටුව මිමිවල තිබුණට ඒක අපි ගන්නෙ නැහැ. ඒක ලබා ගන්න විදිහක් තියෙනවා. සුළු කිරීම වලදී මම ඒක පැහැදිලි කරන්නම්. ඊළඟට අපි ගන්නෙ පපුව වට මිම්ම. දැන් මේ වචනවලම තියෙනව නේද තේරුම? පපුව වට මිම්ම කියන්නේ මෙන්න මේ බස් පොයින්ට් එක හරහා අපි හැමෝගෙම මෙහෙම පපුවේ වැඩිපුරම පළල තියෙන. එහෙම නැත්නම් පපුව මුදුන හරහා යන විදිහට අපි මෙහෙම තියනවා. තියලා පිට හරහා පොළවට සමාන්තරව ගන්න මිම්මට අපි කියනවා පපුව මිම්ම. ඉදිරිපසින් පේනවද ටේප් එක තියෙන විදිහ? හරියට පපුව මුදුන හරහා යන්න ඕන. සයිඩ් එකෙන් පේන්නේ ස්ලයිඩ් එකෙන් පේන්නේ මම මේ පටියක් අලවලා තියෙන වැඩිපුරම පැහැදිලිව පේන්න. ඔයගලන්ට පේනවා ඇති මේ ඩ්‍රෙස් ෆෝම් එකට පටියක් අලවලා තියෙනවා. ඒ තමයි පපුව වටමින්ම තියෙන තැන. ඉස්සරහෙන් යන්න ඕන හරියටම පපුව මුදුන හරහා. පිටිපස්සෙනුත් යන්නේ අපි ඒ විදිහටම තමයි. පැහැදිලිද? මෙන්න මේ මිම්ම තමයි බස් මෙෂර්මන්ට් එහෙම නැත්නම් පපුව වටමින්ම කියලා දාන්නේ. ඊළඟ මිම්ම තියෙන්නේ ඉන වට මිම්ම. ඇඟේ පුංචිම තැන වටේ මිම්ම. ඊළඟට තියෙනවා උකුල මිම්ම. මේ විදිහට අපේ ඇඟේ ඉනෙන් පල්ලෙහා පළලම තැන. ඒක පේන්නේ නැහැ ඔයාලට නේ. මෙන්න මෙතන තමයි උකුල මිම්ම කියලා කියන්නේ. හරි. ඊළඟට
උස්සන්න. පපුව ඉන උකුල ගත්තට පස්සේ ඊළඟට අපිට තියෙනවා හැඩමැස්මේ උස හැඩමැස්ම අතර පළල. හැඩමැස්මේ උස හැඩමැස්ම අතර පළල. සාමාන්‍යයෙන් පපුව මුදුනට අපි ඩාට් මහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පපුව මුදුනටම ඩාට් මහන්නේ නැහැ. අපි මේ විදිහට පපුව මුදුනේ ඉඳලා අඟල් භාගයක් විතර පල්ලෙහාට දාලා තමයි හැඩමැස්මේ උස මනින්නේ. මම හිතනවා පේනවා කියලා. මේ තියෙන පපුව මුදුන. පපුව මුදුන ඉඳලා ගන්නෙ නෑ. අඟල් භාගයක් විතර පල්ලෙහාට දාලා මේ විදිහට ගන්නවා. ඒ තමයි හැඩමැස්මේ උස. ඊට පස්සේ අපිට තියෙනවා හැඩමැස්ම අතර පළල. එතකොට මේ පපුව මින්ම හරහා. ඒ කියන්නේ පපුව මුදුන අතර පළල තමයි අපි හැඩමැස්මේ උස හැඩමැස්ම පළල කියලා ගන්න. පැහැදිලිද? අපිට අතට අවශ්‍ය කරන මිමි ගන්න විදිහක් නැහැ. මේ ඇවිල්ලා අපේ අතක් නැති ඩ්‍රෙස් ෆෝම් එකක්. කිහිලිකට කියන මින්ම අපිට ඉදිරිපස සහ පිටුපසෙන් හම්බෙනවා. මම පෙන්නන්නම් අත් ගොබය. අත් ගොබය කියන්නේ අතේ මහතම තැන. ඒ කියන්නේ අපේ අතක මහතම තැන. මෙන්න මේ මහතම තැන වටමින්ම ඉනගත්තා වගේ මෙන්න මේ වටමින්ම තමයි අත් ගොබය කියන්නේ. අතේ දිග කියන්නේ උරහිස ඉවර වෙන තැන ඉඳලා අපිට අවශ්‍ය අතේ දිග. පැහැදිලිද? හරි. මම හිතනවා ඔය ටික දැන් මෙෂර්මන්ට්ස් ගන්න විදිහ පැහැදිලි ඇති කියලා. මේ අදාළ මිමි කොහොමද අපි සුළු කරගන්නේ කියලා එක යට එක මිමි ටික ලියාගත්ත අය මම මෙතන පොඩ්ඩක් මකන්නා මේ ටික ඕන නිසා. මම මේ මිමි ටික දාන්නම්. බ්ලවුස් එකේ උස 22යි. උරහිස ආවා 15. මම මේ මිමි ටික කියන ගමන් ලියා ගන්න. කර පළල කර ගැඹුර කියන එකට සම්මත කර නිම්ම ආවේ. ඒ සම්මත සම්පූර්ණ කර නිම්ම ආවේ 14 මාරා. ඊට පස්සේ උරහිස සිට ඉන දක්වා උසට ආවා 16. පපුව වටමින්ම ආවා 36. ඉන වටමින්ම ආවා 26. උකුල වටමින්ම ආවා 38ක්. හැඩමැස්මේ උස 7යි. හැඩමැස්ම අතර පළල හැඩමැස්මේ උස ඇවිල්ලා තියෙන්නේ 6යි. හැඩමැස්ම අතර පළල 7යි. ඔය විදිහට මිමි ටික දාගෙන අපි මේ මිමි ටික සුළු කරන්න ඕනේ. මේවා සුළු කරනකොට මොකද දැන් අපි කරන්න යන්නේ කෙලින්ම ෆැබ්‍රික් එකේනේ අඳින්න යන්නේ. එතකොට අපිට මැහුම් වාසි, බුරුල ඒ හැම දෙයක්ම එකතු වෙන්න ඕන හේතුව අපි අඳින ඉරෙන්ම කපා ගන්න නිසා. හරිද? එතකොට මෙතන බ්ලවුස් එකේ උසට අපිට සාමාන්‍යයෙන් බ්ලවුස් එකක් මහනකොට උරහිස මූට්ටුවට මැහුම් වාසි අඟල් භාගයක් ඕනේ. එතකොට වාටියට අපිට සාමාන්‍යයෙන් දැන් අපි මේ කරන්න යන බ්ලවුස් එක වාටියක් මහන්නේ නැහැ. ෆේසින් එකකින් එන්නේ. එතකොට එතනට අඟල් භාගයක් ඕනේ. ඒ හන්දා අපි මෙතනට එකතු කරනවා බ්ලවුස් උසට අඟලක්. උත්තරය ගන්නවා 23. 22ට අඟලක් එකතු කරනවා. මේ අඟල එකතු කරන්නේ උරහිසේ මැහුම් වාසිය අඟල් භාගයයි වාටියේ ෆේසින් එකක් අල්ලන්න. ඒ කියන්නේ වාටියක් නවලා මහන්න නැතුව මම මහපු එක පෙන්නන්න. ඔයාලට පේනවා මේ මහපු බ්ලවුස් එකේ වාටියක් මහලා නැහැ. ෆේසින් එකක් දාලා තියෙන්නේ. මේ ෆේසින් එකක් දාද්දි මොකද මෙතන හැඩයක් තියෙනවානේ. මේ හැඩයක් තියෙද්දි අපිට වාටියක් මහන්න බෑ. එතකොට අපි මේ හැඩයටම කරේ ඉඳලා මෙන්න මෙහෙම ෆේසින් එකක් ගන්නවා. අන්නේ ෆේසින් එක අල්ලන්න මැහුම් වාසි අඟල් භාගයක් ඕනේ. ඒ හන්ද අපි එකතු කරන්නේ උඩට භාගයයි පල්ලෙහාට භාගයයි විතරයි. එතකොට උරහිස කියන මින්ම උරහිස අපි ගත්තා සම්පූර්ණ උරහිසම පිටිපස්සේ. එතකොට අපිට මේකෙදි අඳින්න අවශ්‍ය වෙන්නේ ඇඳුමෙන් භාගයයි. ඒ හන්ද අපි උරහිස මින්ම දෙකට බෙදනවා. උරහිස මින්ම දෙකට බෙදනවා. බෙදලා ආපු උත්තරයට එකතු කරනවා මැහුම් වාසි අඟල් භාගයක් ඒ ඇයි
උරහිස දෙකට බෙදුවට අත අල්ලන්න මේ පැත්තට මැහුම් වාසි අඟල් භාගයක් ඕනේ. එතකොට 15 දෙකට බෙදුවම 7මාරයි භාගයක් එකතු කරාම අවසාන උත්තරේ එනවා අපිට අඟල් 8ක්. ඒක ආපු විදිය පැහැදිලිද? උරහිස සම්පූර්ණ උරහිස ගත්තේ පිටිපස්සෙන්. ඒක 15යි. අපිට පැත්තක් නේ අපි අඳින්නේ. ඒ හන්ද දෙකට බෙදනවා 7මාරයි. කිහිලි කටේ අත අල්ලන්න මැහුම් වාසි භාගයක් ඕන. ඒ හන්ද අපි අඟල් භාගයක් එකතු කරනවා උත්තරේ එන්නේ 8යි. ඊළඟට කරපළල කරගැඹුර කියන එකට මෙන්න මේ ගත්ත මිම්ම 14මාර මම දැන් ඒක දන්න හන්දා මේ සම්පූර්ණ කර මිම්ම කියන එක මකනවා. මෙතනත් 14මාරයි මෙතනත් 14මාර. මෙතෙන්දි කරපළලදී අපිට කියනවා මේක හතරට බෙදන්න. හතරට බෙදලා එන උත්තරේ ගන්න කියලා හතරට බෙදලා භාගයක් අඩු කරන්න. 14මාර බෙදීම 4 14මාර බෙදීම 4 අඩු කිරීම අඟල් භාගෙ. මේක සුළු කරලා ගන්න 14මාර 14මාර දෙකට බෙදුවම 3යි 3 කාලක් එනවා. හතරට බෙදුවම 3යි 3 කාලක් එනවා. ඒකෙන් භාගයක් අඩු කරාම අවසාන උත්තරේ 3යි කාලයි. ඒ කියන්නේ කරපළල 3යි කාලයි. ඊළඟට කර ගැඹුර වෙනස්. 14මාරම තමයි. ඒක හතරට බෙදනවා විතරයි. ඒ කියන්නේ 3යි 3 කාලයි උත්තරේ. අඟල් 3කුත් තව 3 කාලක්. උරහිස සිට ඉන දක්වා උස 16යි කියලා දීලා තියෙනවා. මේ 16ට අපි උරහිසේ මැහුම් වාසි එකතු කරන්න ඕන. එතකොට 16ට එකතු කරනවා භාගයක් සමානයි 16මාරයි. මෙන්න මෙතනදී ඔයගලන්ට මම කිව්වා අංශ මූට්ටුව අපි මැනලා ගත්තේ නැහැ. මෙතනදී අංශ මූට්ටුව අපි හොයා ගන්නවා. උරහිස සිට ඉන දක්වා මිම්ම දෙකට බෙදලා අපි ඒකට එකතු කරනවා අඟල් භාගයක්. ඒ කියන්නේ අපි මෙතනට දාන්නේ උරහිස සිට ඉන දක්වා මිම්ම. මම මෙහෙම ලියන්නම්. උරහිස සිට ඉන දක්වා මිම්ම. මේක 16යි. ඒක දානවා. ඒක දාලා මේක දෙකට බෙදා ගන්නවා. ඒ ආපු උත්තරේට භාගයක් එකතු කරන. බලන්න 16 දෙකට බෙදුවම 8යි. භාගයක් එකතු කරාම අවසාන උත්තරේ එනවා 8මාර. ඊළඟට පපුව වටමින්ම. පපුව වටමින්ම කිව්වහම මේ අරන් තියෙන සම්පූර්ණ වටමින්මනේ. එතකොට අපි අඳින්නේ ඉදිරිපස පළුව විතරයි ඉස්සෙල්ලම. ඒ හන්ද අපි ඒක හතරට බෙදා ගන්නවා. එතකොට ඉස්සෙල්ලම 36 බෙදනවා 4. ඊළඟට ඒ හතරට බෙදලා ආපු උත්තරේට අපි එකතු කරන්න ඕන අඟල් 1මාරක්. ඒ 1මාර හැදෙන්නේ මෙහෙම. අංශ මූට්ටුවේ මූට්ටු කරන්න අඟල් භාගයක් ඕන. බුරුලට අඟල් භාගයක් ඕන. සහ ඉස්සරහා මේ බොත්තම් වාසියට අඟල් භාගයක් ඕන. එතකොට ඔක්කොම අඟල් 1මාරක් අපි එකතු කරන්න ඕන බුරුලට ඉදිරිපස මැහුම් වාසිය සහ අංශයේ මැහුම් වාසිය සඳහා. හරිද? එතකොට 36 හතරට බෙදලා 1මාරක් එකතු කරාම අපිට උත්තරේ එනවා 36 හතරට බෙදුවම 36 18යි 9මාරයි 9මාරට 1මාරක් එකතු කරනවා. 18යි 8මාරයි 8මාරයි 8මාරට 1මාරක් එකතු කරනවා. එතකොට 9මාරයි 10යි. හරිද? ඊට පස්සේ ඉනවටමින්ම 26යි. මේකත් අර වගේම තමයි. ඉස්සෙල්ලම හතරට බෙදන්න ඕන පැත්තක් හන්දා. හතරෙන් පංගුවක්නේ කරන්නේ. මෙන්න මෙතෙන්දි තව විශේෂ දෙයක් වෙනවා. බුරුලට තියෙන 1මාරට අමතරව තව අඟලක් එකතු කරනවා ඩාට් එකක් දාන නිසා. ඩාට් එකක් දාන්න නැත්නම් අපිට ওই අඟලක් එකතු කරන්න ඕනේ නැහැ.
එතකොට මෙතනදී 26 හතරට බෙදලා එකතු කරන්න ඕනේ අපි ඩාට් එකට අඟලා මම ඒක වෙනම ලියනවා. තව එකහමාර. 26 හතරට බෙදුවම අපිට එනවා 6මාර. 6මාරට එකක් එකතු කරාම 7මාරයි 8මාරයි 9. ඊනට එන්නේ සම්පූර්ණ උත්තරේ 9. ඊළඟට උකුල වට මින්මත් ඒ වගේම තමයි. එතෙන්දි ඩාට් එක ගෙවිලා යන හන්ද මේ අඟල නැහැ. හැබැයි මේ එකහමාර එකතු කරන්න ඕනේ. 38 බෙදනවා 4ෙන් ඊට පස්සේ එකතු කරනවා එකහමාර. 38 4ට බෙදුවම 2ට බෙදුවම 19යි භාගයයි 19යි 19ත් 2ට බෙදුවාම 9මාරයි 9මාරට එකහමාරක් එකතු කරාම 10මාරයි 11යි. සුළු කිරීම මම මේ කරන්නේ ආයෙත් හරිද කියලා බලන්න. හැඩමැස් මෙවුස මේකමයි ගන්න අපි මේකට මුකුත් වෙනසක් කරන්නේ නැහැ. හැඩමැස් මතර පළල අපි සම්පූර්ණ ගත්තනේ පපුව අතර පළල භාගයක් ඕන නිසා අපි දෙකට බෙදනවා. දෙකට බෙදුවම 7මාර 7 දෙකට බෙදුවම 3මාරයි. මේ 3මාරට අපි එකතු කරනවා භාගයක්. ඇයි ඉස්සරහට මැහුම් වාසි වලට ගියාම ඩාට් එක පොඩ්ඩක් මෙහෙට තල්ලු වෙනවා. ඒ හන්ද ඉස්සරහා මැහුම් වාසිය අපි මෙතනදී එකතු කරනවා. එතකොට උත්තරේ එන්නේ 4. ඔය විදිහට තමයි අපි ඉදිරිපස මිමි ටික ගන්නේ. මාත් එක්ක ලියන අය ඉන්නවද? නිෂමන්ස් ඉන්නවද? කට්ටිය මියුට් වෙලාද? හරි. ඔයාටත් මේ සුළු කිරීම වලින් ගන්න කියලා මම කියන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ මිමි වලට තමන්ගේ මිමි ටික ආදේශ කරගන්න. මම මේ රවුම් කරන්නේ අපි ඇඟ මැනලා ගත්ත මිමි. මේ පැත්තේ තියෙන අවසාන උත්තර ටික අංශ මූට්ටුව ගත්තේ නැහැ. ඒක උරහිස සිට ඉන දක්වාමින්ම මෙතනට දාලා ඒක දෙකට බෙදලා භාගයක් එකතු කරා. පපුව 36යි ඉන 26යි උකුල 38යි හැඩමැස් මෙවුස 6යි අතර පළල 7යි. එතකොට මම මේ රවුම් කරපු මිමි ඔයාලා ගන්න ඕනේ තමන්ගේ මිමි. එතකොට මම අර කලින් පෙන්නපු විදිහට තමන්ගේ මෙෂර්මන්ට්ස් ටික අරගත්තම අපිට මේ තමන්ගේ මිමි ටික ගන්න විදිහ බලලා මේ මෙෂර්මන්ට් chart එකට තමන්ගේ මිමි ටික දාගන්න ඕනේ. දාගෙන සුළු කරලා අවසානට එන උත්තර ටික ලියා ගන්න. එතකොට තමයි අපිට මේක අඳින්න ලේසි. හරිද? බෝඩ් එක මකන්න ඕන හන්ද මමත් ලියාගත්තා. හරි. දැන් රූප සටහන අඳින්න යන්නේ මම වයිට් බෝඩ් එකේ. හැබැයි අපි මේකෙදි ඉස්සෙල්ලම කරන්න ඕන ෆැබ්‍රික් එක තමයි ගන්න. මම ඕගලන්ට ෆැබ්‍රික් එක නවා ගන්න විදිහ කියලා දෙන්නම්. ඊට පස්සේ මම බෝඩ් එකේ අඳින්නම්. මොකද ෆැබ්‍රික් එකේ අඳින්න අමාරුයි අපිට කැමරා එක ફોකස් කරලා තියෙන විදිහට. මම බෝඩ් එකේ අඳින්නේ ෆැබ්‍රික් එකේ අඳින්න ඕන එක. හරිද? අපි බ්ලවුස් එක මහන ෆැබ්‍රික් එක අරගෙන ඕනම රෙද්දක තියනවා බලවාටියක් නේද? ඕනම රෙද්දක තියනවා බලවාටි. දැන් මේ 60 පළල ලිනන් රෙද්දක් කියලා හිතන්න. එතකොට මේ රෙද්දේ පළල දෙපැත්තේ තියනවා මේ විදිහට බලවාටිය. මේ රෙදිවල හොඳ පිට කන පිට තියනවා. අපි එතකොට මේ ෆැබ්‍රික් එකක් ගන්නකොට හැමතිස්සෙම හොඳ පිට ඇතුළට යන විදිහට බලවාටි දෙක එකට නවා ගන්නවා. හොඳ පිට ඇතුළට යන විදිහට බලවාටි දෙක මේ විදිහට එකට නවා ගන්නවා. මෙන්න මේ බලවාටිය පැත්තේ තමයි අපි අඳින්න පටන් ගන්නෙ. මේ බලවාටිය පැත්තේ තමයි අඳින්න පටන් ගන්න හේතුව අපි මේ කරන අපරයක් දෙන්න.
හරි. අපි මේ අද කරන බ්ලවුස් එක ඉදිරිපසින් විවරයක් තියෙන ඇඳුමක්. නේද? මම ඔයාලට ඒක ටැල්පෙනිති ගහලා පෙන්නලා තියෙනවා. බලන්න. ඉදිරිපසින් විවරයක් තියෙනවා කියන්නේ මේ පැත්තට රෙද්දක නැම්මක් ඕනේ නැහැ. මේ පැත්තට ඕන ෆැබ්‍රික් එකේ ඕපන් එක පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ බලවාටිය පැත්ත. අපි මේ පැත්තට තමයි ඇඳුම අඳින්න පටන් ගන්න. ඉස්සෙල්ලාම අඳින්නේ ඉදිරිපස. දැන් මේ අඳින එක ෆැබ්‍රික් එකේ කියලා හිතාගෙන මම අඳිනවා බෝඩ් එකේ. ඔයාලා අඳිනකොට මේ ෆැබ්‍රික් එක පටන් ගන්න තැන තමයි අපි ලකුණු කරන්නේ. අනිත් එක විශේෂත්වය තමයි අපි ෆැබ්‍රික් එකේ යට ඉඳලා උඩට තමයි අඳින්නේ. ඒ කියන්නේ අපේ බ්ලවුස් එකේ වාටිය තමයි තියෙන්න ඕන මේ පහළ කෙළවර. බලවාටියේ උඩට තමයි අපි බ්ලවුස් එක ලකුණු කරගෙන යන්නේ. එතකොට අපිට රෙදිවල කැපෙනකොට අහක යන්නේ නැහැ. වැඩි කොටසක් ඉතුරු වෙනවා රෙද්දේ ෆැබ්‍රික් එකේ. හරිද? දැන් එහෙම හිතලා මම බෝඩ් එකේ අඳිනවා බලවාටි දෙක එකට තියලා ෆැබ්‍රික් එක ගත්තා කියලා හිතන්න. හරිද? මෙෂර්මන්ට්ස් ටික ලියාගෙන ඉවරහන්ද මම බෝඩ් එක මකන්නම්. දැන් ඔයාලා හිතන්න අපි දැන් මේක රූප සටහනක් ඕගොල්ලෝ කැඳගත්තට කමක් නැහැ. හැබැයි මේක අපි කෙලින්ම රෙද්දේ තමයි අඳින්නේ. ෆැබ්‍රික් එකේ තමයි අඳින්නේ. හරි? අපි පහළ ඉඳලා උඩට තමයි අඳින්නේ. මම මේ හරියෙන් අඳොත් පේනවා කියලා හිතනවා. මේ තමයි අපේ ෆැබ්‍රික් එකේ පහළ වාටිය කියලා හිතන්න. මේ තමයි අපේ ෆැබ්‍රික් එකේ බල වාටිය. එහෙම නැත්නම් දා වාටිය, සෙල්වේජ් එක කියලා හිතන්න. පැහැදිලිද? ඉස්සෙල්ලාම අපි කරන්නේ ඉස්සරහ විවරයට හරියටම අඟලක් ඇතුලෙන් බලවාටියේ ඉඳලා එහෙම නැත්නම් සෙල්වේජ් එකේ ඉඳලා අඟලක් ඇතුලෙන් මෙන්න මේ වගේ රේඛාවක් අඳින්න. මම මෙතනදී අඟලක් ගන්න කියන්නේ අපිට ඕනේ ඇත්තටම අඟල් භාගයයි. ඒ වුණාට මම අඟලක් ගන්න කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර ෆැබ්‍රික් වල බලවාටිය ළඟ සමහර වෙලාවට එක එක ඒවා print වෙලා තියෙනවා නේද? එහෙම නැත්නම් එතන වෙන පාටක් පෙන්වනවා. නූල් සුදු දැන් printed red එක නම් ඒ හරිය සුදු පාටයි. ඒ හන්ද අපි හැමතිස්සෙම බලවාටියෙන් අඟලක් ඇතුළට ලකුණු කරලා රේඛාවක් ඇඳගෙන තමයි බ්ලවුස් එක අඳින්න පටන් ගන්න. හරි? මම ඉලක්කම් පිළිවෙලට යන්නම්. එතකොට ඔයගලන්ටත් ලියා ගන්න පුළුවන්. මේ පහළ කෙළවරට මම බිඳුව කියලා දානවා. බිඳුවේ ඉඳලා ඒ කියන්නේ අඟලක් ඇතුළට ලකුණු කරගත්ත රේඛාවේ පහළ කෙළවර බිඳුව. මෙතන ඉඳලා උඩට ලකුණු කරනවා අපි 1 කියලා බ්ලවුස් එකේ උස. එතකොට මම මේ මෙෂර්මන්ට්ම ලකුණු කරනවා. මගේ බ්ලවුස් එකේ උස 22යි. එතකොට ටේප් එක මේ විදිහට අඟලක් ඇතුළට ගත්ත තැනට තියලා බ්ලවුස් එකේ උස එන තැන මෙතන මාක් කරනවා. එතන නම්බර 2. sorry 1. බිඳුවනේ දැම්මේ අතන්ට. මෙතන 1. හරිද? ඊළඟට මේ 1 හරහා මෙන්න මේ පැත්තට සරල රේඛාවක් අඳිනවා. 1 හරහා මේ පැත්තට සරල රේඛාවක් අඳිනවා. ඇඳලා මේකේ ලකුණු කරනවා අපේ දෙවැනියට ආපු මෙෂර්මන්ට් එක උරහිස. උරහිස මින්ම අපිට ආවා 8ක් නේද? 15 දෙකට බෙදලා වීඩියෝ එක පේන්නේ නැහැ කියලා තියෙනවා. පේනව නේද? චුට්ටක් බලන්න. ආය අර මේ අන්පින් වෙලාද කියලා බලන්න.
පින් එක රිමූව් වෙලාද කියලා. මෙන්න මේ පටන් ගත්ත තැන 1 කියන තැන ඉඳලා අඟල් 8ක් හරහට ලකුණු කරලා නම්බර් 2 කියලා දාගන්න. උරහිස. 1 ඉඳලා 2ට ලකුණු කරන්නේ උරහිස. ඊට පස්සේ තුන්වෙනි මිම්ම අපේ කරපළල. 1 ඉඳලා මේ දෙක පැත්තට ඇඳගත්ත රේඛාවේ කරපළල 3යි කාලක් ලකුණු කරනවා. අපේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ 3යි කාලයි. ඒක 3. මම ආයෙත් කියන්නම්. බිංදුව 1 කියන්නේ බ්ලවුස් එකේ උස. 1 ඉඳලා 2ට ලකුණු කරේ උරහිස. 1 ඉඳලා 3ට ලකුණු කරේ කරපළල. 1 ඉඳලා 15ට ලකුණු කරන්න කර ගැඹුර 3යි 3 කාලක් තමයි අපේ විදිහට තියෙන්නේ. ඒක නම්බර 4. හතර කියන්නේ කර ගැඹුර. හැමතිස්සෙම මේ පැත්තට ලකුණු කරන්නේ පළල, පහළට ලකුණු කරන්නේ ගැඹුර. ඊට පස්සේ අපේ ඊළඟ මිම්ම තියෙනවා උරහිස සිට ඉන දක්වා මිම්ම. නේද? උරහිස සිට ඉන දක්වා මිම්ම. ඒ මිම්ම අපිට තියෙනවා 16 මාරක්. 1 ඉඳලා 15ට ලකුණු කරන්න 16 මාරක්. 1 ඉඳලා 15ට ලකුණු කරන්න 16 මාරක්. ඒක නම්බර 5. ඒක නම්බර 5. ඊට පස්සේ අපි මේ 5 හරහා රේඛාවක් අඳිනවා. අර 1 2 රේඛාවට සමාන්තරව. උරහිස සිට ඉන දක්වා තමයි 1 5. ඊට පස්සේ 5 ඉඳලා උඩට ලකුණු කරනවා අපි අර හොයාගත්ත අංශ මුට්ටුව. අංශ මුට්ටුව හොයාගත්තේ කොහොමද? උරහිස සිට ඉන දක්වා මින් භාගයකට අඟල් භාගයක් එකතු කළා. එතකොට උරහිස සිට ඉන දක්වා 16යි දෙකට බෙදුවම 8යි භාගයක් එකතු කරාම 8හමාරයි. 8හමාර ලකුණු කරනවා 5 ඉඳලා උඩට. 5 ඉඳලා උඩට ලකුණු කරන්න ඒක තමයි 6 කියලා මාක් කරා. ඒක තමයි 6. දැන් 6 හරහා අඳිනවා රේඛාවක්. මෙන්න මේ රේඛාවට අපි කියනවා පපුව රේඛාව කියලා. දැන් අපි බ්ලවුස් එකේ හරහට රේඛාවල් 4ක් ඇඳලා තියෙනවා. මේ රේඛාවල් 4 බැලුවොත් උඩ තියෙන්නේ උරහිස් රේඛාව. මේ 6 හරහා යන්නේ පපුව හරහා යන රේඛාව. 5 කියන්නේ ඉන රේඛාව. බිංදුව කියන්නේ වාටිය රේඛාව. පැහැදිලිද? දැන් අපි මේකේ ලකුණු කරනවා. ඒ කියන්නේ පපුව රේඛාව හරහා ලකුණු කරනවා අපේ පපුව මින්. පපුව මින්ම ආවේ අපිට සුළු කරලා අවසානයේ ආපු උත්තරය ආවේ අඟල් 10යි. ඉනේ ලකුණු කරනවා ඉන මින්ම අපිට ආවේ අඟල් 9යි. වාටිය ලකුණු කරනවා උකුල මින්ම ඒක ආවේ 11යි. පැහැදිලිද? පපුව හරහා රේඛාවේ ලකුණු කරා පපුව, ඉන හරහා රේඛාවේ ලකුණු කරා ඉන, වාටිය ලකුණු කරා උකුල රේඛාව. දැන් මම ඔයාලට කිව්වනේ අපිට මෙන්න මේ වගේ අඩි රූලක් තිබුණොත් ලේසියි කියලා. ඔන්න බලන්න මම මේ ටික යා කරනකොට අපිට මේවා කෙලින් අඩි රූල් වල තියලා මේව සරල රේඛාවල් විදිහට යා කරන්න බෑ. හේතුව මනුස්ස ඇඟක ඔහොම සරල රේඛාවල් නැහැ. අපේ ඇඟවල් වල තියෙන මේ මස්නේ. ඒකට මේ රවුම් කවාකාර. එතකොට අපි මෙන්න මේ වගේ අඩි රූලක් තිබුණොත් අපිට ලේසි. පේනවද? පපුව හරහා තියෙන තැනයි
ඉනයි මේ විදිහට යා කරනවා. ඉනෙන් පල්ලෙහාට යනකොට ඇඟ ලොකු වෙන නිසා අපි අඩි රූල මේ පැත්ත හරවලා මේ විදිහට අඳිනවා. මේ එන්නේ අපේ ඇඟේ පැත්තේ තියෙන හැඩේ. ඊළඟට අපිට දීලා තියෙනවා සම්මත මිම්මක් උරහිස බෑවුම්. උරහිසේ ඉඳලා පල්ලෙහාට ගන්න ප්‍රමාණය සම්මත මිම්මක් දීලා තියෙනවා. අඟල් 1/2ක් මේක ලියා ගන්න සම්මත මිම්ම. ඒක මම මේ ඉලක්කම් දාන්නම් 6 පපුව 7 ඉන 8 උකුල 9. එතකොට දෙකේ ඉඳලා පහළට ගත්ත අඟල් 1/2 සම්මතයි. අඟල් 1/2 2 10. මේක සම්මත මිම්මක් කියලා ලියා ගන්න. දැන් ඔතනට අපි මේ විදිහට අඩිරූල අරගෙන 3 ඉඳලා 10 වෙනකම් මේ විදිහට යා කරගන්න. 3 10. ඒක තමයි උරහිස් රේඛාව. ඊට පස්සේ මේ 10 ළඟට අඩිරූල තියලා පහළට පපුව දක්වා කෙලින් රේඛාවක් අඳින්න. පේනවද? 10 ඉඳලා පහළට පපුව දක්වා කෙලින් රේඛාවක් අඳිනවා. අපිට කියනවා අත්කට හැඩ කරගන්න මේක නිකම්ම යා කරන්නේ නැහැ. මැද හරියෙන්. ඒ කියන්නේ 10 ඉඳලා ටේප් එක තියලා මේකේ හරි මැද ලකුණු කරලා එන්නේ මැද ලක්ෂයෙන් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න කියලා කියනවා. අඟල් භාගයක්. මම ආයෙත් කියන්නම්. දෙකේ ඉඳලා 10ට ගත්තේ අඟල් 1/2ක් ඒක සම්මතයි. ඊට පස්සේ 10 ඉඳලා පපුව දක්වා සරල රේඛාවක් අඳින්න. පපුව දක්වා විතරයි. ඊට පස්සේ මේ 10යි පපුව හරහා රේඛාවයි තියෙන දුර මැනලා මේකේ හරි මැද ලක්ෂය ගන්න. අරගෙන එතන ඉඳලා ඇතුළට ආයෙත් සම්මත මිම්මක් ලකුණු කරනවා අඟල් භාගය. මෙතන ලියා ගන්න අඟල් භාගය. ලකුණු කරලා අපි නැවතත් මේ වගේ කවාකාර අඩි කෝදුවක් තිබුණොත් හොඳයි. නැත්නම් අපිට මෙන්න මේ 10 මේ අඟල් භාගය හරහා 7ට ඉහිලි කටේ හැඩ එන විදිහට අඳින්න පුළුවන්. මේ වගේ අඩිරූලක් තියෙනකොට අපිට හරි ලේසි තනි ඉරකින් කිසිම කඩතොලුවක් නැතුව එකපාර අඳින්න පුළුවන්. දැක්කද? 10ටයි මේ ලක්ෂයටයි මේ අඩිරූල තිබුණාම අපිට කෙලින්ම ආම් හෝල් එකේ හැඩය අඳින්න පුළුවන්. දැන් මෙතෙන්දී අපිට කර අපි දන්නවා මේ 4 කියන්නේ එතකොට අපේ කර ගැඹුර. මෙතන ඉඳලා අපිට අවශ්‍ය කර ගැඹුර මැනලා අවශ්‍ය හැඩය ගන්න පුළුවන්. V හැඩයක් නම් V හැඩේ, U හැඩයක් නම් අපි ඉස්සෙල්ලා අවශ්‍ය කර ගැඹුර මනිනවා. ඒක අපිට දැන් අපි හොයාගෙන තියෙන තැන මෙන්න මෙතන. එතන ඉඳලා අපිට ගැඹුර කරන්න ඕන තැනට කියන උස මනින්නේ. මම තව අඟල් 2ක් විතර ලකුණු කරනවා. ඊට පස්සේ අපිට ඕකට V හැඩයක් ඕන නම් V හැඩය ගන්න පුළුවන්. ඒකත් අපිට මේ වගේ අඩි රූලක් පාවිච්චි කරලා කවාකාරව ගන්න පුළුවන්. ඕක තව ටිකක් කර්ව් වෙන්න ඕන නම් මේ අඩි රූලෙම තියෙන තවත් කර්ව් වෙච්ච තැනකින් ගන්න පුළුවන්. පැහැදිලිද? ෆ්‍රෙන්ච් කර්ව් එකකින් අඳින එකේ වාසිය ඒකයි. දැන් අපි ඉදිරිපස මේ ඇඳගෙන ඉවරයි. හැබැයි අපිට මෙතෙන්දී හැඩමැස්මක් තියෙනවා සහ ඉනේ පොඩි හැඩයක් තියෙනවා නේ. අපි හැඩමැස්ම අඳිමු. මෙතෙන්දී ඉනේ ඉඳලා උඩට ලකුණු කරන්න හැඩමැස්මේ උස ඩාට් උස. ඒකට අපි දාමු 11. ඩාට් එකේ උස 5 11. 11 හරහට යා කරනවා අපි හැඩමැස්ම අතර පළල. ඒක 12. මේ දුරම මෙතනත් ලකුණු කරනවා. කරලා මෙහෙම සරල රේඛාවක් අඳින්න. 5 11 කියන්නේ හැඩමැස්ම උස, 11 12 කියන්නේ හැඩමැස්ම අතර පළල.
දැන් අපි ඩාට් එකට කොච්චරක්ද තිබ්බේ? අඟලයි. අඟලක් නම් තිබ්බේ මේ තියෙන ඩාට් එකේ මැද. එහෙනම් අපි මොකද කරන්නේ? භාගේ දෙපැත්තට ලකුණු කරන්න ඕන. මේ විදිහට තියලා මෙතනට භාගයයි මෙතනට භාගයයි. දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරාම සම්පූර්ණ අඟලක ඩාට් එකක් වෙනවා. ඉස්සෙල්ලා මේක ඉනේ මුඩ කොටස යා කරගන්න. ඉනේ මුඩ කොටස යා කරගන්න. සාමාන්‍ය සම්මත අගයක් තියෙනවා. ඉනෙන් පල්ලෙහා ඩාට් එකක් මහනවා නම් අඟල් 5ක් තමයි මහන්න ඕන. අපේ බ්ලවුස් එක අඟල් 5කට වඩා කොට නම් අපි ඒක ගෙවිලා යන්න අඳිනවා. නැත්තම් අඟල් 5ක් මාක් කරලා එතනට ඩාට් එක හැඩ කරනවා. මේ විදිහට. පැහැදිලිද? දැන් මේ ඉදිරිපස ඇඳලා ඉවරයි. අපි දැන් ඉස්සරහට පොඩි මෝස්තරයක් තියෙනවානේ. ඒක කරන්න. ඒක අනිවාර්ය නැහැ. අපිට මේ මෝස්තරේ අවශ්‍ය නැත්නම් වාටිය කෙලින්ම අහන්න ගන්න පුළුවන්. අපි මෙතෙන්දී කරලා තියෙන්නේ මෙතන ඉඳලා උඩට අඟල් 2කමාරක් උස්සලා බිඳුවේ ඉඳලා මේ පැත්තට අඟල් 1කමාරක් ලකුණු කරනවා. උඩට අඟල් 2කමාරක් ලකුණු කරලා මේ ලක්ෂ දෙක යා කරනවා. ඊට පස්සේ මේ 9 ඉඳලා උඩට නැවතත් අඟල් 1කමාරක් ලකුණු කරන. මේ හැඩය ගන්න විතරයි. මේ හැඩය අවශ්‍ය නැත්තම් අපිට බ්ලවුස් එක කෙලින් ගන්න පුළුවන්. අපි මහලා තියෙන හැඩය ගන්න විතරයි මේක කරන්නේ. ඔය හැඩය නිසා තමයි අපේ මේ ඇඳුම මේ වාටිය මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ? ඉස්සරහින් මෙහෙම ඇවිල්ලා මේ හැඩේ තියෙන්නේ අපි ඔය ලකුණු කරපු හැඩේ නිසා. ඕක නැත්තම් අපිට කෙලින්ම විවරේ මෙතනටම ඇවිල්ලා කෙලින් මහන්න පුළුවන්. හරිද? දැන් අපි කරන්නේ මේක ෆැබ්‍රික් එකේනේ ඇන්දේ. දැන් මේක කපා ගන්න කොහොමද කියලා බලන්න. අපි මේක කපා ගන්නකොට මම කපන රේඛාව වෙන පාටකින් අඳින්නම්. මෙන්න මේ V කර දිගේ කපනවා. උරහිස් රේඛාවෙන් කපනවා. කිහිලි කටේ අපි අඟල් භාගයක් ඇතුළට ගත්ත රේඛාවෙන් ඇවිල්ලා අංශ මූට්ටුවෙන් එනවා. දැන් අපිට මේ පහළ කොටස් වැඩක් නැහැ. මේ V හැඩෙන් තමයි ගන්නෙ. ඉස්සරහා අපි අඟලක් තිබ්බට අපිට අවශ්‍ය වෙනවා ෆේසින් එක මූට්ටු කරන්න අඟල් භාගය. ඒක විතරක් අපි මේ විදිහට අලුතෙන් ලකුණු කරනවා. ඒ අඟල් භාගය අපි එකතු කරේ නැති නිසා. ඔන්න ඔය විදිහට තමයි අපි බ්ලවුස් එකේ ඉදිරිපස කපා ගන්න. පැහැදිලිද? මෙතනට වෙනකන් ගැටලුවක් තියෙනවද බලන්න මාත් එක්ක කරන අය. අපැහැදිලි තැනක් තියෙනවා නම් මම ආයෙ පැහැදිලි කරන්න. පැහැදිලි කියලා කියනවා එක්කෙනෙක් අනිත් අයට දැන් මම මේ ඔයගලන්ට මේ මෙෂර්මන්ට් ගන්න හැටි එහෙම පෙන්නනේ යන්නේ. නැත්තම් හරි විදිහට මිමි ටික තිබිලා මේක ලකුණු කරගත්තා නම් අපි මේක විනාඩි 5ට අඳින්න පුළුවන් ඇඳුමක්. දැන් මේක දිහා බැලුවාම හිතෙන්නේ මොකද්ද? ඉදිරිපස පෙනුම තමයි තියෙන්නේ. ඉදිරිපස ඕවර්ලැප් විය යුතුයි නේද කියනවා. ඉදිරිපස ඕවර්ලැප් එකටත් එක්ක තමයි අර අඟල් එකමාර ගත්තේ. බුරුලට භාගයයි මැහුම් වාසි භාගයයි ඉස්සරහා ඕවර්ලැප් එකට භාගයයි. මේ ඉස්සරහා ෆේසින් එක මහන මැහුම් වාසි තමයි අලුතෙන් තියාගත්තේ.
හරිද? දැන් අපි එහෙනම් මේක දැන් හිතන්න මේක ෆැබ්‍රික් එකෙන් ගත්තේ. හරි? දැන් මේ කපාගෙන ඉවරයි. එතකොට මෙතන ෆැබ්‍රික් එක දෙකට නවලා කපපු හන්දා දිගෑරියාම අපිට මේ වගේම තව කොටසක් මේ පැත්තටත් තියෙනවා. මේ වගේම කොටසක් මේ පැත්තටත් තියෙනවා. වම දකුණ විදිහට තියෙනවා. මේක රයිට් එක මේක ලෙෆ්ට් එක. ඒකෙත් මේ විදිහට ඩාට් එක අපි අර මං කිව්වේ කාබන් කොලයක් ට්‍රේසින් එකක් පාවිච්චි කරන්න කියලා. එතකොට අපි කරන්නේ යට පැත්තට කාබන් කොලේ තියලා එහා පැත්තේ රෙද්දටත් මේක ට්‍රේස් කරගන්න. මෙතනට වෙනකම් පැහැදිලිද? එහෙම ගැටලුවක් නැත්නම් අපිට පිටුපසට යන්න පුළුවන්. හරි. සද්ද නැතුව ඉන්නකොට මං හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පිටිපස්සට යනකොට දැන් ඔන්න අපි මේක ෆැබ්‍රික් එකෙන් කපා ගත්තා. බැක් එක කපන්න අපි නැවතත් රෙද්ද ගන්න ඕන. ෆැබ්‍රික් එක අරගෙන දැන් බලවාටි දෙක එකට නැමුවට පස්සේ ඕපන් එක වගේම බලවාටි දෙක නැමුවට පස්සේ අනිත් පැත්තේ තියෙනවා නැම්ම. ක්ලියර් කියලා තියෙනවා. thank you. නැම්ම තියෙනවා. ඒ කියන්නේ රෙද්ද වෙන් වෙන්නේ නැහැ. මම ආයෙත් පෙන්නන්නම්. දැන් හිතන්න අපි මේ පැත්තෙන්නේ කපා ගත්තේ. දැන් මේ වගේම මේ ෆැබ්‍රික් එක නැව්වට පස්සේ නැම්ම පැත්තක් එනවනේ. වෙන් වෙන්නේ නැති පැත්ත. අන්න ඒ පැත්තට අපි මෙන්න මේ පළුව ගෙනල්ලා තියා ගන්නවා. මෙන්න මේ රේඛාවට අඟල් භාගයක් ඇතුලේ. නැම්ම තියා ගන්නවා අඟල් භාගයක් ඇතුලේ. බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම මේ කපාගත් එකේ මැහුම් වාසි අඟල් භාගේ තියෙනවනේ. ඒ මැහුම් වාසි අඟල් භාගේ නෙමේ. ඒකත් එක්ක ඉඳලම ගත්තොත් අඟලක් ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම ඇඳපු ඉරේ ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. අඟල් භාගයක්. මේක සම්මතයක්. හැමතිස්සෙම ඉදිරිපසට වඩා පිටිපස පතරම පිටිපස පළුව අඟල් භාගයක් අඩුයි. ඒ කියන්නේ මේ නිල් පාටින් පේන්නේ අපි ඇඳපු ඉර, රතු පාට කඩ ඉරෙන් පේන්නේ අපේ මැහුම් වාසි. අපි එතනින් නෙමේ මැහුම් වාසි වල ඉඳලා ගත්තොත් අඟලක්, නිල් පාට ඉරේ ඉඳලා ගත්තොත් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා නැම්මට තියාගන්නේ අන්නේ රේඛාව. මම මේක ඒ හන්දා මකලා දානවා. දැන් හිතන්න අඟල් භාගයක් එළියට රෙද්ද පැනලා තියෙනවා. හරි? ෆැබ්‍රික් එක අයින් වෙලා තියෙනවා. අපි දැන් පිටුපස අඳින්න යන්නේ. මෙන්න මෙතනදී ලොකු දේවල් වෙනස්කමක් කරන්න නැහැ අපිට. සුළු වෙනස්කම් ටිකක් තියෙන්නේ පිටුපස හදාගන්න. ඉස්සෙල්ලම කරන්න ඕන උරහිසේ පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි ඉඳලා ඉහළට ලකුණු කරන්න සම්මත මින්මක් අඟල් 3 කාලක්. අඟල් 3 කාලක් කියන්නේ අඟලට වඩා කාලක් අඩුයි. භාගයට වැඩි අඟලට අඩුයි. අඟල් 3 කාලක් ලකුණු කරලා උරහිසට සමාන්තරව මෙන්න මේ විදිහට රේඛාවක් අඳින්න. ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ මම ඒක රතු පාටෙන් අඳින්නේ වෙනසක් පේන්න ඕන නිසා. ඊට පස්සේ අපි මාක් කරනවා කර පළලමින්ම මේ රේඛාව ඉඳලා මේ උරහිස හම්බ වෙන තැනට. කර පළල අපේ 3යි කාලයි. පේනවද? 3යි කාලක් මේ රේඛාවේ එන තැනට අපි පොඩි මාක් එකක් දානවා. 3යි කාලක් එන තැන මේ සෙන්ටර් බෑක් ලයින් එකේ ඉඳලා පිටුපස මැද නැම්මේ ඉඳලා 3යි කාලක් එන තැන ලකුණු කරලා ඒක රේඛාවකින් අඳින්න. හරි? ඊට පස්සේ පිටුපස කර ගැඹුර ඉස්සරහ වගේ ඩීප් කරන්නේ නැහැ. බෑක් එක යන්නේ බෙල්ල ළඟින්. ඒ හන්දා අපි මේකට ලකුණු කරනවා අඟල් 1.5. මේ රේඛාව නැම්ම හම්බ වෙච්ච තැන ඉඳලා පහළට අඟල් 1.5ක් තරම් පිටුපස කරේ හැඩේ මේ විදිහට අදිනවා. දැන් මේ තියෙන ඉදිරිපස උරහිස, මේ තියෙන පිටුපස උරහිස, මේ රවුමට ඇන්දේ අඟල් 1.5ක් පහළින් ඇන්දේ
පිටුපස කර. ඊළඟට අනිවාර්යෙන්ම ඇඳුමක උරහිස් දෙක සමාන වෙන්න ඕන. ඇඳුමක් උරහිසෙන් සම්බන්ධ වෙනවා ඉස්සරහා පිටිපස්ස අංශයෙන් සම්බන්ධ වෙනවා. ඒ හන්දා නියතයක් ඇඳුමක උරහිස් දෙක සහ අංශ මුට්ටු සමාන කරන එක. එතකොට මෙතෙන්දී අපි කරන්න යන්නේ ඉදිරිපස උරහිස මැනලා ඒමින්ම මේකේ ලකුණු කරලා මේ විදියට මාක් කරනවා. ඒ කියන්නේ මේක මේකට සමාන කරනවා. උරහිස් දෙක ඉදිරිපස උරහිස සමාන කරනවා අඟල් 3 කාලක් උස්සපු පිටුපස උරහිස. ඊළඟට ඔයාලට මතකයි ඉදිරිපස කිහිලිකට අඳිනකොට අපි කිහිලිකටේ මැද ඉඳලා ඇතුළට භාගයක් ගත්තා. පිටුපස අඳිනකොට අපි මේ භාගේ එළියට නැවතත් ලකුණු කරන්න ඕන. ඉදිරිපස කිහිලිකට ටිකක් හැරෙනවා පිටුපස කිහිලිකට අඟල් භාගයක් එළියට එනවා. දැන් අපි කරන්නේ ඔන්න ඔය රේඛාව හරහා ඔය පොයින්ට් එක හරහා බැක් එකේ කිහිලිකට අඳිනකොට කර්ව් එක ටිකක් අඩුයි. ඉදිරිපස තරම්ම හැරෙන්නේ නැහැ. පේනව නේද? මේ තමයි පිටුපස කිහිලිකට. ඊට අමතරව මේ අංශ මූට්ටුවම තමයි ගන්න. ඉදිරිපසට ගත්ත අංශ මූට්ටුවම තමයි පිටිපස වෙනසක් වෙන්නේ නැහැ. මොකද වෙනස ඉස්සරහෙන් කරා. මොකද පිටිපස පොඩි නිසා තමයි අර ඉස්සරහෙන් අඟල් භාගයක් පැන්නුනේ. අංශ මූට්ටුවෙන් එකට එනවා. දැන් මෙතනත් මේ හැඩේ තියෙන්නේ ඉදිරිපස නිසානේ. පිටුපස අපි මේ අංශ මූට්ටුව ළඟින් වාටිය සෙන්ටර් බෑක් ලයින් එකට අපේ කෙලින් ඇඳපු නැම්ම රේඛාවට මෙන්න මේ විදිහට කර්ව් කළා මේ අඩිරූලම තියලා අඳින්න. ඒ කියන්නේ පිටුපස එනකොට මෙන්න මේ හැඩේ එන්නේ නැහැ. ඒ ආවේ ඉස්සරහා එක තිබ්බ නිසා. පිටුපස එන්නේ ඔන්න ඔය වගේ. එතකොට මේ හැඩේ නැහැ. මෙතන එන්නේ කෙලි. ඉස්සරහා තමයි අර කට් එක නිසා ඒ හැඩේ ආවේ. තව චූටි වෙනසක් කරන්න ඕන. ඒ තමයි බැක් එකේ ඩාට් එක අපි සාමාන්‍යයෙන් ෆ්‍රන්ට් එකේදී ඩාට් එක පපුව මුදුන ඉඳලා අඟල් භාගයක් පහළට වුණාට බැක් එකේ පිට උඩටම ඩාට් එක එනවා. ඒ කියන්නේ පිටුපස පතරමට පිටුපස පළුවට විතරක් ඩාට් එක අඟල් දෙකක් උස්සලා ඉහළ කොටස විතරක් අඟල් දෙකක් දික් කරගන්න පහළ කලින් හැඩවැස්මමයි. බැක් එකට විතරයි මේ විදියට අඟල් දෙකක් උස්සලා ගන්න. එතකොට තමයි අර පිටේ රැල්ල හොඳට නැති වෙලා ඇඟට හේතු වෙලාම එන්නේ. දැන් අපි මේක කපා ගත්තොත් නැම්මට තියෙන පැත්ත කපන්න දෙයක් නැහැ. ෆැබ්‍රික් එක නැම්මට එන්න ඕනේ. උරහිස තියෙන 3 කාලක් උස්සපු එක එළිය අඟල් භාගය හරහා ගිය කිහිලිකට මේ තියෙන්නේ අංශය වාටිය කෙලින් කරලා තියෙනවා. හැඩමැස්ම අඟල් දෙකක් උස්සන. දැන් අපි ගත්තොත් මම මේකෙන් අයින් කරන්නම් ඉදිරිපස මේ ඇවිල්ලා තියෙන්නේ පිටුපස රූප සටහන. පැහැදිලිද? මේක ෆැබ්‍රික් එකේ නැම්මට තිබුණා කියන්නේ නැම්ම කියන්නේ ෆෝල්ඩ්. අපි කියන්නේ නැම්ම කියන්නේ ෆෝල්ඩ්. එතකොට මේක ෆැබ්‍රික් එක දිග හැරියාම අපිට සම්පූර්ණ පළුවක් එනවා මේ වගේ සම්පූර්ණ පළුවක් එනවා. පැහැදිලිද? මේක දිග ඇරියාම ෆැබ්‍රික් එක සම්පූර්ණ පිටපළුව එනවා. එතකොට මේ ඩාට් එක අපි ඒ වගේම කාබන් කොලයක් පාවිච්චි කරලා මේ පැත්තටත් ට්‍රේස් කරගන්න. මම මේක සම්මත මිමි වලට නෙමෙයි අඳින්නේ මම මේ කටුවට පෙන්වන්න ඔයගලන්ට කොහොමද ඒක එන්නේ කියලා ෆැබ්‍රික් එක දිග ඇරියාම. එතකොට මේ නැම්ම නැති වෙලා මේක සම්පූර්ණ පිටපළුවක් විදිහට එනවා. එහෙම ආවම තමයි අපිට ඉදිරිපස විවරය තිබ්බම වගේ පිටුපස අපිට තියෙනවා. පේනවද? පිටුපස අපිට තියෙනවා. එතකොට මේ ඩාට් එක එහෙම මහලා තියෙන නිසා තමයි උඩටම මේ පිට ළඟ මෙහෙම හොඳට ඇඟට හැඩ වෙලා තියෙන්නේ. පේනවනේ? අපි තියෙන බුරුල අඟල් භාගේ බුරුල නිසා තමයි මේ විදියට හැට්ටේ පොඩ්ඩක් බුරුල තියෙන්නේ. අපි මේ භාගය එකතු කරේ නැත්තම් මේක
ගානටම එනවා. ඒත් අපි මේක කැෂුවල් බ්ලවුස් එකක් හන්දා එකතු කරන්න ඕනේ. හරිද? එතකොට ඉදිරිපස පිටුපස ඇඳගෙන ඉවරයි. දැන් අපි මේකට අතක් දාන හන්දා අත අඳින්න ඕනේ. අත අඳින්න අපිට මේ ඉස්සරහ පිටුපස කිහිලි කට ඕන වෙනවා. දැන් අපි මේ ඇඳුම කපලා ඉවර වුණාම ෆ්‍රන්ට් එකයි බැක් එකයි කපලා ඉවර වෙලා උරහිස මූට්ටු කරගන්නවා. එක්ක ඇල්පෙනිති වලින් ගහගන්න. අඟල් භාගේ මහවුම් වාසියෙන් උරහිස මහගත්තට පස්සේ මේ සම්පූර්ණ කිහිලි කට මිම්ම මැන ගන්නවා. ඒ කිහිලි කට මිම්ම අනුව තමයි අපේ අත නිර්මාණය කරන්නේ. හරිද? එතකොට අපිට අතට අවශ්‍ය කරන මිමි වලට ඉදිරිපස සහ පිටුපස කිහිලි කටවල් වලට මට ආවා 16ක්. කිහිලි කට මැන්නම 16ක් ආවා. හරිද? මම මේ මෙෂර්මන්ට් එක දෙකට බෙදලා මේ මෙෂර්මන්ට් එක දෙකට බෙදලා නෑ මේක දෙකට බෙදන්න නැහැ. මේ කිහිලි කට මිම්ම විතරයි ගන්නෙ. අපි දෙකට බෙදන්නේ අත්ගොබය මිම්ම. අත්ගොබය එනවා මට 11. අත වටේ මැන්නහම 11ක් එනවා. මේ 11 අපි දෙකට බෙදනවා. මොකද අපි පැත්තයි අඳින්නේ අතේ. දෙකට බෙදලා මැහුම් වාසිත් භාගයක් එකතු කරන්න ඕන අත මූට්ටු වෙන්න. අයි මේ අත යටින් මූට්ටුවක් එනවනේ. එතකොට භාගයක් එකතු කරන අපි මෙතන උත්තරේ ගත්තොත් 11 දෙකට බෙදුවම 5 මාරයි භාගයක් එකතු කරාම 6. කිහිලි කටවල් දෙකේ එකතු වෙනවා 16ක්. ඒක එන්නේ මෙන්න මේ විදිහට. ඉදිරිපස කිහිලි කටයි පිටුපස කිහිලි කටයි මෙහෙම උරහිසෙන් මූට්ටු කරගන්න. මේ තියෙන්නේ කර, මේ තියෙන්නේ පිටුපස. එතකොට මේ කිහිලි කටවල් දෙකේම එකතුව තමයි 16ක් කියලා මම අරන් තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේක අත අඳින්න නම් අපි ඉදිරිපස සහ පිටුපස කළු ඇඳලා උරහිසෙන් ඇල්පෙනිති ගහලා හරි මේ දෙක රඳව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ කිහිලි කට මනින්න පුළුවන් වෙන්නේ. හරිද? චූටි වෙලාවයි යන්නේ අපිට අත අඳින්න. අපිට අග්ගාලා අත අඳිමු. එතෙන්දිත් අපි රෙද්දේ නැම්මක් ගන්න. ෆැබ්‍රික් එක නවලා ගන්නේ. බලවාටිය උස අතට ෆැබ්‍රික් එක නවලා මෙන්න මේ නැම්මට තමයි අපි අත අඳින්නේ. නැම්මේ ඉඳලා මේ විදිහට අංශක 90කට රේඛාවක් අඳිනවා. අත දිග 6යි. හරිද? මේ තියෙන්නේ ෆැබ්‍රික් එකේ නැම්ම. නැම්මේ ඉඳලා මෙහෙම අංශක 90කට රේඛාවක් ඇඳලා මේකේ ලකුණු කරනවා අත්ගොබය මිම්ම. ඒ කියන්නේ අඟල් 6. අත්ගොබය මිම්ම අඟල් 6 මේ විදිහට ලකුණු කරනවා. ඒකට මම දාන්නම් 0.1 කියලා. ඒක තමයි අත්ගොබය. ඊළඟට මෙන්න මේක හරියට බලා ගන්න. අපේ කිහිලි කටවල් දෙක එකතු කරාම ආවේ 16 මේක බෙදෙනවා දෙකෙන්. උත්තරේ එනවා 8ක්. මෙන්න මේ 8 අපි ලකුණු කරන්නේ මේ විදිහට. අපේ මේ 0.1 කියලා ලකුණු කරගත්ත අඟල් 6 ළඟට අඟල් 8 තියෙනවා. තියලා මෙන්න මේ රේඛාව. ඒ කියන්නේ අපේ මේ ඇඳගත්ත නැම්ම රේඛාව අඟල් 8 ඒ කියන්නේ කිහිලි කඩේ භාගයක් ටච් වෙන තැනට වෙනකන් අපි උස ලකුණු කරා. මේ තියෙන මෙහෙම ටේප් එක මෙහෙට යන්න උස වැඩි වෙනවා. අඟල් 8 එන්න ඕන තැන තමයි අපි එකට තියන්නේ. ටේප් එක පටන් ගන්න තැන මේ රේඛාව ස්පර්ශ වෙන තැනට තමයි අපි ලකුණු කරන්නේ ක්‍රවුන් එක. එහෙම නැත්නම් අතේ උඩ කොටස. හරි මම ආයෙත් පෙන්නන්නම්. අත්ගොබේ ලකුණු කරේ 0.1නේ. ඊට පස්සේ කිහිලි කටවල් දෙකේ වටමින්මාව 16ක්. ඒක දෙකට බෙදුවම 8යි. ඒ 8 ලකුණු කරන්නේ මේ එක ළඟට 8 තියාගෙන මේ රේඛාව ටේප් එකේ 8 ටච් වෙන තැන තමයි නැම්ම රේඛාව ටච් වෙන තැන තමයි අපි අතේ උඩ කොටස කියලා ගන්නෙ. මෙන්න මේක මේ විදිහට යා කරනවා. සරල රේඛාව. යා කරලා මේකේ හරි මැද ලක්ෂය ගන්න.
0.1 මේක 2. එතකොට මේ 16 දෙකට බෙදපු උත්තරේ 8 2. හරි? කිහිලි කට දෙකට බෙදපු උත්තරේ තමයි 0 ඉඳලා sorry 1 ඉඳලා 2ට ලකුණු කරේ diagonally. කර්ණාකාරව. හරි? ඊට පස්සේ මේ රේඛාවේ හරි මැද ගන්නවා. මෙතනින් අඟල් භාගයක් මේකේ මැද්දෙන් අඟල් භාගයක් උස්සගෙන යන ගමන් මෙතන හරහා මේකේ හරි මැදින් අඟල් කාලක් පහලට දාගෙන මෙන්න මේ විදියට අඳින්න. හරි මැද හරහා යන්න ඕන. ඒකෙත් මැද උඩින් භාගයයි මෙතනින් කාලක් විතර පල්ලෙහාට දාගෙන අතේ හැඩේ අඳිනවා. ඊළඟට අපි අතේ දිගට එකතු කරනවා අඟල් භාගයක් උඩට මැහුම් වාසි ඕන කිහිලි කටට ඇල්ලෙන්න. අතේ දිග 6 නම් උඩ ඉඳලා පහළට 6 මාරක් ලකුණු කරනවා. පොඩි අතක් නිසා, කොට අතක් නිසා. ඊට පස්සේ ඒ හරහා අපි රේඛාවක් අඳිනවා. මේකේ ලකුණු කරනවා අපේ මේ 0.1 ලකුණු කරපු දුරෙන් අඟල් භාගයක් අඩු කරලා. 0.1 ලකුණු කරේ අපි අඟල් 6යි. එහෙනම් මෙතන ලකුණු කරන්නේ 5 මාර. අත් කට අත් හැඩේ මිම්මෙන් ඒ කියන්නේ අත් ගොබේ මිම්මට වඩා භාගයක් අඩුයි. ඊළඟට මේ විදිහට 1යි වාටියයි ආ කරනවා. මෙතන තියෙන්නේ ෆැබ්‍රික් එකේ නැම්ම. අපි දැන් මෙතෙන්දි මැහුම් වාසි තියාගන්න ඕන වාටියට විතරයි. මම ඒක වෙන පාටකින් අඳින්නම්. හේතුව අතේ වාටිය මහන්න අඟල් 1මාරක් විතර මැහුමක් තියාගන්න ඕන. තියාගෙන මෙතන ඉඳලා මේ හැඩේ මේ පැත්තට යා කරනවා. මේක සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ වාටිය ඉරෙන් නවලා මෙතන කපනකොට අපිට මෙන්න මේ හැඩේ ෆැබ්‍රික් එකේ කැපෙනවා. පැහැදිලිද? දැන් මේ නැම්ම දිගෑරියාම අත මෙන්න මේ වගේ එනවා. මේ පැත්තට වගේම අත නැම්ම දිගෑරියාම ෆුල් ස්ලීව් එකක් එනවා. මේ එක අතක් මේ වගේ තව අතක් අපි රෙදි දෙපටක් නැවුවොත් අපිට එකපාරම අත් දෙකම කපා ගන්න පුළුවන්. නැත්තම් අපිට එක අතක් තියලා අනිත් අත කපා ගන්න පුළුවන්. මෙහෙම දිගෑර ගත්තට පස්සේ අතේ ඉදිරිපස පිටුපස කියලා ලකුණු කරගන්නවා අත් දෙකම තියාගෙන ඉදිරිපස විතර තවත් අඟල් කාලක් පල්ලෙහාට දානවා මේ පැත්තේ. ඉදිරිපස විතර පහළ හරියෙන් තවත් අඟල් කාලක් දාලා අත්කට හාරලා ගන්නවා. මොකද ඔයගලන්ට මතකයි බ්ලවුස් එකේ කිහිලි කට ඉස්සරහට වඩා පිටිපස්ස ගැඹුරුයි. ඒ ගැඹුරට සාපේක්ෂව අත පැත්තත් ගැඹුරු වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට අපි මේකෙනුත් අත් කොටස් දෙකක් කැපිලා තියෙනවා ෆැබ්‍රික් එකෙන්. ඇඳුමේ පිටපළුවෙන් එකක් කැපිලා තියෙනවා. ඉදිරිපස පළුවෙන් කොටස් දෙකක් කැපිලා තියෙනවා. පැහැදිලිද? ඔය අපි ඇඳගත්තේ අපේ මූලික ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පතරම් රහිත ක්‍රමයක් කරනකොට මූලිකවම කරන බ්ලවුස් එකක්. මේක සාමාන්‍යයෙන් ඕන ස්කර්ට් එකකට පෑන්ට් එකකට අඳින්න පුළුවන්. එතකොට අපිට මේකට තව මෝස්තර දානවා නම් අපිට කොලර් ඇඩ් කරන්න පුළුවන්. අත්වලට මේ ෂෝට් ස්ලීව් එක වෙනුවට බෝරිච්චියත් එහෙම නැත්නම් වෙන ක්‍රොස් ඕවර් ස්ලීව් ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඉතින් මේ බ්ලොක් නැතුව කරන එකේදී අපිට ඕන මෝස්තරයකට යන්න පුළුවන්. ඒවා අපිට ටිකක් තව එහාට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ කරේ අද පළවෙනි දවසේ මූලිකවම බ්ලවුස් එක කරන විදිහ මේක පියවරෙන් පියවර ෆැබ්‍රික් එකෙන් කපාගෙන ෆේසින් එක අරගෙන මහන විදිහ වීඩියෝ එකකින් හදලා මම ඔයාලා ඉන්න මේ ගෲප් එකට දාන්න. එතකොට ඔයාලට පුළුවන් රෙකෝඩින් එක දැන් මේ අද කරපු සෙෂන් එකේ රෙකෝඩින් එකක් දානවා. මට සමා වෙන්න ඒකේ ගොඩක් ඩිස්ට්‍රැක්ෂන්ස් ඇති හේතුව කට්ටියට අර පේන්නේ නැති හන්ද අපි පින් කරගන්න එහෙම කියලා දීපු නිසා. හැබැයි මම එඩිට් කරන්නේ නැහැ. ඒ වීඩියෝ එකම තමයි ඔයගලන්ට අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් බල ඔයගොල්ලෝ ඔයගලන්ගේ මෙෂර්මන්ට්ස් අරගෙන මේ ඇඳුම කපා ගන්න. පියවරෙන් පියවර එක මැෂින් එකේ මහන විදිහ මම පැහැදිලි කරලා වීඩියෝ එකක් දෙන්නම්.
මම ආයෙත් පෙන්නුවොත් මේ බ්ලවුස් එකටත් මම ඉදිරිපස විවරයට බොත්තම් සහ බොත්තම් කාස දැම්මේ නැහැ. හේතුව මට ඔයගලන්ට ඒක ඉවර කරන හැටි පෙන්වන්න ඕන නිසා. දැන් මේ බ්ලවුස් එක මහලා තියෙන විදිහ ගැන කතා කරොත් ඔයාලට පේනවා මේක ඉස්සරහට ඇඳුමින්ම නවලා නැහැ. සාමාන්‍යයෙන් අපි දැන් කඩේකින් ගන්න ඇඳුම් වලත් එහෙම නැහැනේ නේද? මම මේක ගලවලා පෙන්නන්න. ඕගලන්ට පේනවද? මේකට මම දාලා තියෙන්නේ සාමාන්‍ය අපි කඩෙන් ගන්න ඇඳුම් වල වගේ ෆේසින් එකක්. මේ මෙන්න මේවට අලවන එකට අපි කියනවා ෆියුසින් එහෙම නැත්නම් පේපර් ස්ටිෆ් ස්ටැබිලයිසර් කියලා. ඒක එහෙම දාලා හොඳට කරේ හැඩයටම ෆේසින් එකක් එහෙම ඇතුළට අරගෙන පිටිපස්සටත් ෆේසින් එකක් අරගෙන තමයි අපි මහන්නේ. මේ තියෙන්නේ අපි අත අල්ලන විදිහ. මම මේක ඔක්කොම ඔයගලන්ට මහන විදිහ පියවරෙන් පියවර වීඩියෝ එකකින් ලැබෙන්න සලස්සන්නම්. එතකොට ඔයගලන්ට ඒක නවත්ත බල බල මූලික බ්ලවුස් එකක් කරගන්න පුළුවන්. මේකෙන් මෝස්තර වලට උනත් යන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මම හිතනවා අපේ අද පළවෙනි දවසේ ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට පළවෙනි පාඩම විදිහට මම ස්කර්ට් එකකට අඳින මෝස්තරයක් කරනවා කිව්වා. අපි අමාරුම ටික තමයි මේ කඩදාසිය කරන්නේ නැතුව කෙලින්ම ෆැබ්‍රික් එකේ ඇඳේ ඔයාලට පේනවා. දැන් මේ ඇඳලා තියෙන අයන් කරනකොට මෙන්න මේ මාක්ස් යනවා. දැන් අපි ඩාට් එහෙම ලකුණු කරලා තියෙනවානේ. ඒවා අයන් කරනකොට යනවා. දැන් මම අයන් ඉරේසබල් පෙන් එකෙන් ඇඳේ. හැබැයි දැන් අයන් කරාට පස්සේ මුකුත් පේන්නේ නැහැ ASCII. පේනවනේ? ඒ හන්ද හැමෝම මේ අවශ්‍ය කරන ටූල්ස් ගන්න. එතකොට අපිට අපි කරන ඇඳුම නිමාව වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ බ්ලවුස් එකට බොත්තම් දාන නිසා බ්ලවුස් එකේට ගැලපෙන බොත්තම් ටිකක් ගන්න අපිට බොත්තම් 5ක් විතර අවශ්‍ය වෙනවා. අපි ඉදිරිපස විවරයට තිබ්බේ සෙන්ටිමීටර් මේ අඟල් භාගයක් නිසා අපිට මේකට දාන්න පුළුවන් පොඩි බොත්තම්. හැබැයි අපි බොත්තම ලොකු කරනවා නම් බොත්තමේ ප්‍රමාණය ලොකු නම් අපි අර ඉස්සරහට අඟල් භාගයක් තිබ්බේ ඒක තව ටිකක් වැඩි වෙන්න ඕන. පැහැදිලි නේද? හරි. මං හිතනවා ඔයාලා වෙලාව බලන්නෙත් නැතුව රෑ දැන් 10ට කිට්ටුයි මේ ෆ්‍රී වර්ක්ෂොප් එකට ජොයින් උනේ ඔයගලන්ට මොනවා හරි දෙයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කියලා. ඉතින් ඔයාලාට මේ වර්ක්ෂොප් එකට ජොයින් වුණාට හැමෝටම තෑන්ක් කරනවා. සහ මෙතනින් එහාට තව මෝස්තරත් එක්ක මේ කෝස් එක කරන්න කැමති නම් ඔයාලා ගෲප් එකේ මෙසේජ් එකක් දාන්න. අපි 10 වෙනිදා ඉඳලා පටන් ගන්නවා. ලියාපදිංචි වෙන්න කැමති අයට අද ඉඳලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ගෲප් එකේ රැඳිලා ඉන්න මම තව වීඩියෝස් පොඩි සොයින් ටිප්ස් ඒ ගෲප් එක හරහා දානවා. එතකොට මම හිතනවා ඔයාලා මැහුම් ගැන ආස කට්ටිය නිසා මෙතන ඉන්නේ කිසිම දෙයක් අහක යන එකක් නෑ කියලා. ඒ වීඩියෝස් බැලුවම ඔයාලට පැහැදිලි කරලා ඒ කියන්නේ ගුරුවරියක් විදියට මම ආයෙත් කියනවා කිසිම දෙයක් අපිට හංගන්න බෑ ස්ටුඩන්ට්ස්ලාගෙන්. හේතුව එහෙම කරොත් ඒක අපිට එයාලා කරන දේ සාර්ථක නෑ කියන්නේ අපිට ඒක හරියන්නේත් නැහැ. ඉතින් ඒ හන්දා මම සාමාන්‍යයෙන් හැම දෙයක්ම කිසිම දෙයක් තියාගෙන ඉන්නේ නැහැ. මම හොයාගත්ත දේවල් සහ මම ඉගෙනගත්ත දේවල් වලට අමතරව මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම හොයාගත්ත දේවල් පවා ඔයගලන්ට මේ වැඩි ෂෙයා කරනවා. හේතුව එතකොට තමයි අපිට හරි අවුට්කම් එකයි. එහෙම නැත්නම් හරි ඇඳුමක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් එක අපි මේ තෝරගෙන තියෙන විෂය හැමදාම අලුත් දේවල් එන දේවල් අලුත් දේවල් වෙනවා. එතකොට අපිට ඉගෙනගත්ත දේ විතරක්ම අත්හදා බලන්න නැතුව එහෙම බෑ. අපි හැමදාම අලුත් දේවල් අත්හදා බලන්න ඕන. දැන් ගොඩාක් අපිට සෝෂල් මීඩියා වල ඇත්තටම සොයින් ගැන ගොඩක් කතා කරනවා. සොයින් කරන හැටි කියලා දෙනවා. එතකොට අපි හරියට මේ එක්ස්පීරියන්ස් ගන්න ගමන් හරි දේ හරියටම ඉගෙන ගන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මම වෙලාව ගන්නෙ නැහැ ඔයගලන්ට මාත් එක්ක මේ පැය දෙකමාරක් විතර මේ ෆ්‍රී වර්ක්ෂොප් එකට ජොයින් වෙච්ච හැමෝටම තෑන්ක් කරනවා. සහ ඔයාලා එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. Thank you. Good night හැමෝටම. ගොඩක් අයට පේන්නේ නැහැ කියලා තියෙනවා. ඒගොල්ලන්ට මම රෙකෝඩින් එක දැම්මහම ආයෙ පේනේ. මේ කරපු ඔක්කොම වීඩියෝ එක මම දානවා. එතකොට ඔයගලන්ට මනින විදිහ ඔක්කොම ඒකේ තියෙනවා. හරි?
thank you join වෙච්ච හැමෝටම